මල් පිපිලා මද සුළගේ වැනෙනවා හැටි දැක්කා මල් පිපුණු හැටි දැක්කේ නෑ සමනලයෝ සමනලියෝ පියඹනව හැටි දැක්කා උන් හැදුණු හැටි දැක්කේ නෑ මල් සරා විදිනවා හැම දෙනා කීවාට ඌ තාම මට විද්දේ නෑ කොයි තරම් මන් නුඹට ආදරේ කීවාට නුඹ එක තව දන්නේ නෑ හම්බත් කළා මං විසික් කළා බැරිකම හොඳින් දන්නවා සල්ලි අයිස් කැට හෙල්ලෝ සපන් පෙනම දැන දැනම මං හිතනවා ජීවිතේ ටික කාලේ ගොඩ යන්න මට ඕනේ ගේමත් මමත් ගහනවා දැනගන්න නුඹ ඕනේ ඇයි එහෙම මට වෙන්නේ නුඹ තාම රඟපානවා පිපිලා මද සුළගේ වැනෙනවා හැටි දැක්කා මල් පිපුණු හැටි දැක්කේ නෑ සමනලයෝ සමනලියෝ පියඹනව හැටි දැක්කා උන් හැදුණු හැටි දැක්කේ නෑ මල් සරා විදිනවා හැම දෙනා කීවාට ඌ තාම මට විද්දේ නෑ කොයි තරම් මන් නුඹට ආදරේ කීවාට නුඹ එක තව දන්නේ නෑ දැනගෙනයි මං හිටියේ අඩුවෙන් වියදම් කෙරුවේ ඒ හින්දා දුක නෑ හිතේ මල ගිය කෙනෙක් එහෙම බලනවා ඇති මාව මම නෑනේ වශියක් කළේ විව්වාට හැමදාම කෙල්ලන්ගේ රචනාව මම නෑනේ පාඩම් කළේ ඇත්තටම උඹ කවුද අම්මත් මගේ මාව තනි කරලා නුවරට ගියේ මල් පිපිලා මද සුළගේ වැනෙනවා හැටි දැක්කා මල් පිපුණු හැටි දැක්කේ නෑ සමනලයෝ සමනලියෝ පියඹනව හැටි දැක්කා උන් හැදුණු හැටි දැක්කේ නෑ මල් සරා විදිනවා හැම දෙනා කීවාට ඌ තාම මට විද්දේ නෑ කොයි තරම් මන් නුඹට ආදරේ කීවාට නුඹ එක තව දන්නේ නෑ නුඹ එක තව දන්නේ නෑ නුඹ එක තව දන්නේ නෑ thank you අයිබෝන් බොහොම වාසනාවන්ත සුබ ලස්සන සුන්දර රාත්‍රියක අපි මුණ ගැහින්නේ සතියාන්තයේ ආදරණීය ටෙලිවිෂන් පැය දෙක චැටර් මියුසික්. ඉතින් තාම ජව සම්පන්න ආරම්භයක් අපිට ලැබුණා කියන විශ්වාසය
මගේ වගේම ඔයාගේ හදවතෙත් තියෙනවා. අපි ඒව බලාගෙන ඉන්න ආදරණීය ඔබටත් ඒක දැනෙන්න ඇති. ඔයාලට දැනුණා. අනිවාර්යෙන්ම අසංක වෙනද වගේම අද දවසත් හරිම විශේෂයි. අපේ කලාකරුවන් කලාකාරිනියන් 4 දෙනෙක් එක්ක මෑතකාලීනව අපේ කී ස්වාධීන දෙනෙක් එක්ක? 4 දෙනෙක් එක්ක හරි. අපේ මෑතකාලීනව අපේ ITN එකෙන් ස්වාධීන රූපවාහිනියෙන් අතිශය ජනප්‍රිය වෙච්ච රියැලිටි තරගයේ මාස්ටර් චෙෆ් තරගයේ ඔයගොල්ලෝ ආදරය කරන 3 දෙනෙක් අද දවසේදී අපි එක්කන් ආව. කොහොම 7ක් ඉන්නවද? හරි එහෙමනම් මේ සතියන්ත ආදරණීය ටෙලිවිෂන් පැය දෙක අපි ආරම්භ කරන්නේ අපි මුලින්ම අඳුන්වා දෙන්නේ ඉතින් අපි ලස්සන ආරම්භයක් දුන්න රටක් දන්න එයා ඉන්න තැනක කිසිම ප්‍රාසංගික භවයේ අඩුවක් නැහැ, ඒ චවයේ අඩුවක් නැහැ, මියුසික් වල අඩුවක් නැහැ, රස කතා වල අඩුවක් නැහැ. ෆැන්ටා එහෙම නැත්නම් සුමිත් අයියා. අයබෝන්. නමස්කාර. ඊළඟට ඊළඟ ගැන කියනවා නම් විටක රංගන ශිල්පිනියක්, නිවේදිකාවක්, ඒ වගේම නර්තන ශිල්පිනියක්, ගායන ශිල්පිනියක් වැඩ ගොඩාක් කරන කෙනෙක්. ඇය මුතුවෙන් හඳුන්වා දෙන්න දෙයක් නැහැ. ලස්සන සුන්දර සචින දිල්හාරා. අයිබෝන් හරි ඊට පස්සේ ඉන්න අර මේ ඔයා කිව්වා වගේ රටක ඒ කියන්නේ අපි මේ ලංකාවේ රියැලිටි ෂෝස් ඕන තරම් බලලා තියෙනවා. හැබැයි ප්‍රමිතියෙන් යුතු නේද අන්තර්ජාතික මට්ටමේ ප්‍රමිතියකින් යුතු රියැලිටි වැඩසටහන් ආකෘතිය ඇතුලේ අපිට මේ සූපවේදය සම්බන්ධ ලෝකයේ එක්ක සසඳනකොට එහෙම නැත්නම් ලෝකයේ පුරා ප්‍රචලිත ඒ තරඟාවලියේ ශ්‍රී ලංකාවට ලැබෙන අවස්ථාව තුළ ස්වාධීන රූපනේ අපි වාසනාවන්ත වුණා ඒ විකාශන අයිතිය ලබා ගන්න සහ ඒ නිෂ්පාදන කර්තව්‍යයේදී අපේ සක්‍රීය දායකත්වය ලබා දෙන්න. ඉතින් එහෙම ඒ ගත්ත ඒ වැඩසටහනේ මාස්ටර් චෙෆ් තරඟාවලියේ ජයග්‍රාහකයෝ 3 දෙනා ඒ 3 දෙනා රටක් දන්න රටටම රසට කෑම හදන්න පුළුවන් 3 දෙනා. 1 2 3 පිළිවෙලට වාඩි කරලා තියෙන්නේ මම එකපාර මේ 3 දෙනාම කියන්නම්. සංජුල මනෝජ් මේ ඉන්නේ. අයිබෝන්. ඊට පස්සේ දෙවන ස්ථානයේ මාරියා සිල්වා. අයිබෝන්. ඊට පස්සේ සංදීප මధుරංග. අයිබෝන්. මම පළවෙනි වතාවට මේ වැඩසටහනේදී 3 දෙනෙක් එකපාර හඳුන්වනවා දුන්නා. අපි උපරිම කියලා තියෙන දෙන්නයිනේ. ඒකනේ. දෙන්නයි. අද 3 දෙනෙක්. වෙන් කරලා අරගෙන තේරුමක් නැහැ. 3 දෙනා එකට තියලා අපි අදින් පස්සේ කියන්නේ රටට බාරයි. ඒගොල්ලන්ගේ ශිෂ්‍යය ඇතුලේ විවිධ වගකීම් කරයි. විවිධ දේවල් කරයි. ඒව ඉස්සරහට බලා ගන්න පුළුවන්. නමුත් ඒ 3 දෙනා අද දවසේ එක ළඟ වාඩි කරලා තියෙනවා. අපිට අද chat එකේ රස කෑම ටිකක් කන්න දීලා මොන හරි මේ අමුද්‍ර පිටයක් ගියාම තිබ්බා. පඩපඩ කාලා හදලා දෙයි. මේ මෙයා හැම හොඳ ෆෑන් කෙනෙක්. ඔව්. ඒ කියන්නේ මුලින් ඉඳන්ම මාස්ටර් චෙෆ් බලලා තියෙන ඔයගලගේ ෆෑන් කෙනෙක් නේ. මුලින් ඉඳන් මම මේගොල්ලන්ගේ හැමදේම දන්නවා ඇතුලේ. ඇතුලේ කියන්නේ මේ රස කෑම පිළිබඳව. හරි ඇති. දැනට ඇති. මේ පැත්තේ මෙතන වාඩි කරවන්න පුළුවන් එක්කෙනෙක් යා. එකපාරක් කරත් එක්කනේ chat එක. ඊළඟට ඉන්න ඔහු මම මේ විදිහට හඳුන්වා දෙන්නම්. අපි රටක් ලෝකයක් ආදරය කරන අපි ගෞරව කරන මේ හඬ පෞරුෂය මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ ඔහුගේ අඩිපාර යන ඔහුගේ හඬ ඉදිරියට අරගෙන යන ඔහු ආදරණීය පුතු තාරක මල්ලවාරච්චි අයබෝවන් අය. දැන් මේ දවස්වල විශේෂ වැඩකට ඇවිල්ලා තමයි ලංකාවේ ඉන්නේ. ඒකත් අපි අහන්න ඕනේ. තාරක අයියා කියලා කිව්වම මේ කියන්නේ දැන් මිල්ටන් මල්ලවාරච්චිගේ ස්වරය රනිල් අයියාගෙනුත් අපි අහනවා. ඔව්. හැබැයි තවත් ෆෑන් බේස් එකක් ඉන්නවා ඒක තාරක අයියාගේම අහන්න කැමතියි. අහන්න කැමතියි. ඒ හඬට ඉතාම සමීප හඬක් තියෙනවා කියන විශ්වාසය සහ අපිට දැන් අයියා එනවා කිව්වමත් අයියා ගොඩක් අය කිව්වා හරි එහෙනම් ලස්සන සින්දු ටිකක් අහන්න පුළුවන් ඒ වොයිස් එකෙන් අහන්න පුළුවන් කියලා. ඉතින් කාලෙකට පස්සේ ලංකාවට ආවා. අපි ගොඩක් ආදරෙන් ITN එකට පිළිගන්නවා. ඊට එහා පැත්තට යන්නේ. ඊළඟට ඉන්න ඇය හරිම අර මේ ලස්සන සුන්දර ගෑනු ළමෙක් අර පිරිමි ළමයිගේ ආකර්ෂණය දිනා ගන්න ගෑනු ළමෙක්. දැන් මෙයා ටික කාලයකට පුංචි බ්‍රේක් එකක් අරන් තියෙනවා. මේකත් ඇයි කියලා හමු අපි. නව පරපුරේ යෝන් පරපුරේ දක්ෂ රංගන ශිල්පිනී නවීදි රැපියල් අයිබෝවන්. අක්කේ. අයිබෝවන්. ITN එක නුහුරු දුපුරු තැනක් නෙමෙයි නවින්දිටත් නේද? දිව්‍යාදරී හරහා ලබාගත් ආදරයත් එක්ක අද කලා ලෝකේ දීර්ඝ ගමනක් යනවා. මේ කලා ලෝකේ හැමෝගෙම ආදරණීය මිත්‍රයා එහෙම නැත්නම් එක පැත්තෙන් ගත්තම හැමෝගෙම අයියා මනෝජ් අයියා. අයිබෝවන් අයි. අයිබෝවන් කාගෙත් අයියා. ඒ මනෝජ් අයියා ප්‍රමුඛ ත්‍රිතාල් ආදරණීය සහෝදරව මතක් කරනවා. ඉතින් ත්‍රිතාල් තමයි අද දවසේ සංගීතය සපයන්නේ. අපි මුලින්ම කතාව පටන් ගමු ෆැන්ටයිගේ. ෆැන්ටයි කොහොමද මේ දවස්? අපි කාලයකට පස්සේ හම්බෙන්නේ මට කියනවා ගිය පාර වැඩසටහන පස්සේ කොහොමද ප්‍රතිචාර හොඳක සෝෂල් මීඩියා වලම අයගේ ක්ලිප්ස් එහෙම ගියා. කොහොමද? සෑහෙන කතා කරන යාළුවෝ ටික ඉතින් හොඳයි කිව්වා දැන් මේ පාර තාම දන්නේ නැහැ නේද කියලා. ඒකින්ද මේ පාර තම්බේ මේ වගේ සෙට් එකක්. මේ එදා එනකොට රැවුල දැන් අවුරුදු කමාරි විතර කලින්නේ. අඩියක් විතර දික් කියලා ඉතින්. දැන් කොච්චරද කියන්නේ? මැරලා නෑ තාම.
ඒ තවත් දිගට වවනවද? බිම ගෑනකම් වවන රැවුලට වයස කීයද? 19 මෙයාගේ වයස. නෑනේ ට්‍රැකපයිරෝ ඔය රැවුල වවන්න පටන් ගත්ත දවස් තමයි ආයෙ ඉපදිලා තියෙන්නේ. නෑනේ අවුරුදු 19ක් රැවුලක් කවනවා කියලා කියන්නේ. අයි ඒකට හිත හදාගෙන ඉන්නවා කියන එක අපේ මේ පොඩ්ඩක් වැවෙනකොට අපි කපලා වයිෆත් පැත්තකට දාලා තියෙන්නේ. වයිෆත් අනිත් අතට දාලා තියෙන්නේ. ඒ තනියම දිගට ඕනේ. ඕනේ. අයි කිසිම වෙලාවක හිතලා නැද්ද කරදරයක් වගේ හිතලා නැද්ද? කරදරයක් කියලා හිතුවම මේක කරන්න බෑනේ. ආසාවෙන් කරන ඉඳ කරනවා. ඒක අමාරුවක් තිබුණේ මේකට දැන් හරි අමාරුව. දිගටම ගවනවා. ඔව් අපි දැන් රැවුල දැන් දිගටම රැවුල ගැන කතා කරන්න වෙනවා. දවසම පිටින් ඉඳලා කතා කරමු ඈ. පොඩ්ඩ පොඩ කතා කරමු. මේ පැත්තට. සචිනියක් කිය මේ දවස්වල මොනවටද වැඩිපුරම කාර්යබහුල වෙලා තියෙන්නේ? පුංචි දේරුණු චුට්ටක් අඩුයි දකින්නවා මේ දවස්වල. එක කාලයක් තිබ්බ එක දිගට වැඩ කරා. දැන් චුට්ටක් බ්‍රේක් එකක් අරගෙන දින්නේ කොහොමද වෙන වැඩක් නිසා කාර්යබහුලයිද? නෑ බ්‍රේක් එකක් කියන්නේ මම අලුත් ටෙලිඩ්‍රාමාස් 3ක් ෂූට් කරලා තියෙනවා. ෆස්ට් ෂෙඩියුල්ස් ගානේ 3ක් කරලා තියෙනවා අලුතෙන්. හැබැයි තාම channels හම් වෙලා නැහැ. ඉතින් channel එකක බෙල්ට් එකක් හම්බුනහම වැඩ ආපු one way. එතකන් ඒ ටෙලිඩ්‍රාමාස් 3යි ෆිල්ම් එකක වැඩ කටයුතු යනවා. ඒකත් චුට්ටක් ඊළඟ ෂෙඩියුල් එක වෙනකම් පොඩි බ්‍රේක් එකක් තියෙනවා. මේ දවස්වල වැඩිපුරම කාර්යබහුල මම අලුතෙන් බලු පැටියෙක් ගත්තා. අම්මටත් දැන් ඔයත් එක්ක කොහෙවත් යන්නේ බෑ. ඉතින් මේ මට එක්කෙනෙක් ඉන්නවා ගෙදර. හැබැයි තව අලුතෙන් පැටියෙක් ගත්තා. ඉතින් එයාගේ වැඩ තමයි යාව මුලින් ඉඳන් බලන්න ඕනේ. මොකද එයාට තාම මාස 3මාරින් ගත්තේ. ඉතින් එයාගේ පස්සෙන් එයාගේ වැඩ කරගෙන ඉතින් මේ දවස්වල හරි අම්මා කෙනෙක්ගේ හැඟීමකින් මම ආදරෙන් ජීවත් වෙනවා. ඔව් මට එහෙම දැනෙනවා ඉතින්. මට කියනවා අයියා දරුවෙක් වගේ අයියා. ඔව් ඒක ඇත්තටම මම හරිම ආදරෙන් හරි අම්මා කෙනෙක් වගේ තමයි යව හදන්න බලන්නේ. මේ දවස්වල සචිනියන්කගේ ගෙලින්ම TikTok Instagram බලලා තමයි වල ඉන්නේ එයා තමයි ආයේ. මොකද නම පෙපර් ඉන්නේ අර අනිත් පෙපර් ඉන්නේ ලොකු එකනා පෙපර් අලුත් එකනාගේ නම ලූනා. එයා පොඩි ෂිට්සු පැටියෙක්. පෙපර් පොඩි ටිබෙටන් ස්පැනියල් කෙනෙක්. දන්නවා දේශාවි. නෑ ඔය බල්ලෙක් හදලා තියෙනවද? අපි කතාවකට එහෙම හදන්නවට ඒක දැනේ. ඒතර ලොකු ආදරයක් එහෙම ළමෙක් හදනවා වගේ හැඟීමක් දැනේ. හරි. හද පාඩම බලු සුරතල්. රැවුලයි. ඔව්. අපි මේ මනෝජ් ළඟට යන්නේ. මනෝජ් ප්‍රථම ස්ථානයේ. ඒක කොහොමද දැනුනේ සහ එතනින් පස්සේ වගේ ජීවිතේ වෙනස් වෙච්ච විදිහ වචන කරනවා. දැනුන කියන්නේ ලොකු සතුටක් දැන්නවා. මොකද මාස්ටර් ශ්‍රී ලංකා සීසන් 1 වින ඉතින් ඒ ආඩම්බරකම තියෙනවා. සහ ඊට පස්සේ වෙනස් වුණේ කිව්වොත් ඊට පස්සේ උනේ ගොඩක් කාර්යබහුල උනේ ඒක. ඊට කලින් එච්චර ලොකුවට මං බිසි වෙන්නේ නැහැ. ඉතින් දැන් මේ වැඩත් එක්ක මේ දවස් ටික ගොඩක් කාර්යබහුලයි. තාරකයි මේ දැන් ඔයා මේ දවස්වල දැන් ඔයා විදේශ රටක ජීවත් වෙන කෙනෙක්. දැන් මේ දවස්වල විශේෂ වැඩකට තමයි ලංකාවට මේ කාලේ ඇවිල්ලා ඉන්නේ. ඉවරුණාට පස්සේ ආය යනවා. අපි චුට්ටක් කියමු මේ විශේෂ වැඩේ ගැන. මං අර එදා රෑ කිරි මූවි එකට වොයිස් එකක් කරනවා සින්දු 4ක් එකට මම කියනවා. ඒක ඉවරලා ආයෙත් මම ඕස්ට්‍රේලියාව යනවා. අය කොච්චර කාලයකට පස්සේ ලංකාවට ආවේ? අවුරුදු 2කින් ආවේ. දැන් හෙට ගිහිල්ලා කොච්චර කාලයක් වෙනවද? අවුරුදු 25ක් වගේ එනවා. ඇයි එහෙම ගිය කියලා කවුරු රැව්වොත් මම එහෙම අනවශ්‍ය වෙන්න පුළුවන් ප්‍රශ්නේ වුණාට ෆෑන්ස්ලාට එහෙම නැත්තම් තාත්තගේ රසිකයෝ හිතනවා නම් ඇයි තාරක ඒ රටට ගියේ ඇයි මේ රටේ ඉඳලා ගායකයෙක් විදිහට ඉදිරියට ගියේ නැත්තේ? මම 2002 තමයි මම සින්දු කියන්න ආවේ. අපි මනෝජ් අයියා තමයි මම මුලින්ම ගෙන්නුවේ ජාතු ප්‍රාණි රිද්ම් සෙට් කියලා ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බා. ඒක මුලින්ම ගෙන්නුවා මාව. ඉතින් ඉතින් මට සංගීත සංග ආව 2002 විතර. ඊපස්සේ මම 2002 ලංකාව ඇතැල්ලා ඔස්ට්‍රේලියාවට ගියා. හරි මේ හඬට ආදරය කරයි අද මුළු රාත්‍රියම අපි සූදානම් මේ තාරකයව කතා කරනවට වැඩිය ඕනේ සින්දු ගීත කොටස්. ගීත කොටස් කරනාවක් තියෙනවා. අපි මේ මාරියාගේ පැත්තට. මාරියා කොල්ලෝ දෙන්නෙක් දෙපැත්තේ ඉන්නේ. මේ කාන්තා නියෝජනය කියලා කිව්වම දැන් සාමාන්‍ය සුප ශාස්ත්‍රය කියලා කිව්වම අපිටම කියන්නේ කාන්තාවන්ට ආවේනික එකක් කියන හැඟීම කාන්තාවන් තුල තියෙනවා. දෙවන ස්ථානය ලබා ගන්න. මේ තරඟාවලියේදී ආපු අභියෝග විශේෂයෙන්ම මේක වෙනම සංස්කෘතියක් රියැලිටි එකක් සාමාන්‍ය ගෙදර කෑම හදනවා වගේ නෙමෙයි. කොහොමද මේ තරඟය තුල වට දැනුණ විදිය? ජයග්‍රහණය වෙනකන් එනකන්. ගොඩක්ම ආඩම්බරයි අතර මෙතන ඉන්න because ලේසි වුණ නැහැ. ගෙදරත් බබාලා දෙන්නෙක් ඉන්නවා මගේ. ඒ ඔක්කොම මැද මම වර්ක් උත් කරනවා. මම වෙඩින් ප්ලෑනින් කරන්නේ. ඒ ඔක්කොමත් තියාගෙන මම කොහොම හරි අන්තිම වෙනකන් ආවා තරඟේ.
so හරිම proud ඒක ගැන and ඔව් හරි සතුටුයි ඉතින්. පොඩි කාලේ ඉඳන් උයන්න පුළුවන්. උයන්න කැමති ඒත් මෙච්චර කියන්නේ රියැලිටි ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා උයයි and මෙහෙම ජයග්‍රහණයක් ලබයි කියලා හිතුවේ නැහැ. ඒත් කැමැත්ත තිබ්බා පොඩි කාලේ ඉඳන්. රසටම උයන්න පුළුවන් මොනවද? එහෙම එක එක හදනවා මම බේක් කරන්න තමයි ගොඩක්ම කැමති කේක් සුයි ඒ වගේ ස්වීට් සුයි ඒ මම කන්න කැමතිත් ස්වීට්ස් තමයි. ඒ නිසා මම හිතන්නේ මම බේකින් පැත්ත තමයි හොඳටම කරන්නේ. මේ පොඩ්ඩක් ඉන්න තව වෙලා තියෙන ප්‍රශ්න අහන්න අපිට අහගෙන යන්න එපා ඒවා. කෑම කිව්වම ඉතින් දාන්න. මේ නවිදි දැන් කොහොමද මේ දවස්වල සිහිනක තනි වෙලා එක්ක ගත කරන ජීවිතය අපි සුට්ටක් කතා කරමු. සිහිනක තනි වෙලා හරිම ෂෝක් හරිම ආසයි කාලෙකින් වැඩ කරන්නේ. ඉතින් ඉන්න කට්ටියත් ෂෝක් හරි පොඩක් බිසි ඒකත් එක්ක. ඒකත් කියනවා ඇයි මේ අවුරුද්දක විතර කාලයක් බ්‍රේක් එකක් ගත්තේ කියලා. බ්‍රේක් එක ගතයක් මගේ බැචලර්ස් අන්තිම අවුරුද්ද තිබ්බේ. පොඩක් අමාරු වුණා අර දෙකම එකට කරන්න වගේ එකක්. ඉතින් අන්තිම ඩ්‍රාම එක ඉවර වුණාට පස්සේ මම නැවතුවා. ඊට පස්සේ අරක කම්ප්ලීට් කරනාට පස්සේ ආයෙත් ස්ටාර්ට් කරා. දැන් සිහිනක තන වෙලා ඉතින් කරන ගමන් ඉන්නවා. සංදීප මේ දැන් ගෙදර උයනවද? ඔව් ගෙදර උයන එක තමයි කරන්නේ ලොකුම රාජකාරිය. මොකද වයිෆ් උයන්නේ නැහනේ. දැන් තරගෙන් පස්සේ උයන ටිකවත් උයන්න නැතුවේදී. කුස්සිය පැත්ත පළාතක ඉන්නේ. ඇත්තටම මේ මාස්ටර් චෙෆ් එකේ නේද? ඔව් තෙවන ස්ථානෙ වින් කරා කියන්නේ මොකට උයන්නද? නිකම් මේ කැමරා හය නැහැ කියලා අහගන්න ඕනේ නේ. කියන්නකෝ ජයග්‍රහණය සහ එතනින් පස්සේ වාට කොහොමද මේ සමාජයෙන් ලැබුණු ආකර්ෂණය ආදරය ගැන වචන කරනවද? ඇත්තම කිව්වොත් මම තරගයට ඇවිල්ලා එළියට යන එක්කනේ. මොකද මම බෑක් ටු වින් එකෙන් තමයි ආපහු එන්නේ. ඒකෙන් ඇවිල්ලා ෆයිනල් එනවා කියන්නේ ලොකු දෙයක්. මොකද මම තරගය අත්හැරලා සේරම බලාපොරොත්තු ටික අත්හැරලා එළියට ගිහිල්ලා ඉවරලා ආපහු බෑක් ටු වින් chance එකෙන් වින් කරලා ෆයිනල් එනවා කියන්නේ ලොකු චැලෙන්ජ් එකක්. ඒ ඇවිල්ලා ෆයිනල් ආවනේ මට ඒ හොඳටම ඇති. ඊට පස්සේ දැන් ගොඩක් අය කියන ඔයාට වින් කරන්න තිබුණා, ඔයාට මේව කරන්න තිබුණා නේද? ඒ වුණාට තරගය ඇතුලේ එදා දවසේ හරියට කරන එක්කෙනා තමයි වින් කරන්නේ. ඉතින් මනෝජ් එදා හොඳටම කරා. ඊට පස්සේ මරියා, ඊට පස්සේ මම ඉතින් අපි තුන් දෙනා ඉන්නවා. ඉතින් ගොඩක් තියෙන ප්‍රතිචාර මොකද කට්ටිය මට කියනවා මේ මොකද්ද නමක් දාගෙන තියෙනවා මිස්ටර් බූවල්ලා කියලා. මොකද ඔව් මං විතරයි මේ කම්පිටිෂන් එකේ බූවල්ලා හැදුවේ. ඒකට බූවල්ලා කියලා නමක් දාලා තිනවා. ඒකෙන් පොඩ්ඩක් කට්ටිය අහනවා රෙස්ටුරන්ට් එකක් දාන්න නැද්ද ඔයාගෙම කියලා. මං කියනවා මං ඉස්සරහට බලාගෙන ඉන්නවා ඒක දාන්න බලාපොරොත්තුවක් තියෙනවා. බලමු අපි. දැන් බ්‍රෑන්ඩ් එකක් හදලානේ තියෙන්නේ. බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. බ්‍රෑන්ඩ් එක ඉස්සරහට කවුරු හරි ගන්න කලින් හදන්න. ඔව් ඒක තමයි අනිවාර්ය කරන්න ඕන. මේ දවස්වල වැඩ වැඩි පොඩ්ඩක්. බූවල්ලා උස්සලා ෆැන්ටයිය දැම්මොත් රෙස්ටුරන්ට් එකක් නඩුවයි. අයි උයන්න පුළුවන්ද? ඕනේ එක. නෝනා බෙරගන්න උල උයලා. නෝනා බෙරගන්න උයලා. කොරියාවට එහෙ වෙනවනේ කොරියාව. පුළුවන් පුළුවන් පුළුවන්. අපි ගියේ ඉතින් මාස ගණන් ඉන්නවා මල්ලි ඉන්නකොට උයාගෙන යනවා ඉතින් උරුදු. සින්දුවක් අහමුද? රයිට් අපි ඊළඟ සින්දුවට ගිහිල්ලෙමු. සිතු සිතුන් සීනවිමා නෙන්ගෙනා මා පැතු පැතුන් සීනවිමා නෙන්ගෙනා මා සිතු සිතුන්
මා පැtuu පැතුම් පාසලේදී මාදියා නෙත්කුණින් බලා ඒකිව් ප්‍රශ්න කතා නෑ සැබෑඋනේ සුළඟේ පාවී ඇවෙත යාවී මා සිතූ සිතුම් සිහිනවිමා නෙත්ගෙන මා සිතූ සිතුම් සිහිනවිමා නෙත්ගෙන මා පැtuu පැතුම්
අපි බ්‍රේකෙන් පස්සේ එතකොට සචිනි දිල්හාරා තමයි ඒ ගීතවත් උනේ. මට සචිනට ගහන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔරිජිනල් එකක් කරන්නේ නැද්ද? අනේ තාම මට එච්චර කොන්ෆිඩන්ස් එකක් නැද්ද කොයිද? මට මං හිතන්නේ නේද ලස්සනට කිව්ව සින්දුව. මෙයා සින්දු කියන්නේ මුලින්ම ආවේ. දානේ බොරු කියන්න එපා. නෑ එහෙම හිතෙන්නේ නැද්ද? ඔව් ඇත්තටම හිතන ලස්සන කිව්ව මං සින්දුව. ආසයි සින්දු කියන්නේ හැබැයි මට තව පොඩක් ඉගෙනගෙන තමයි ඒක චුට්ටක් කරන්න ඕනේ. බලමු. හරි අපි චැටර් මියුසික් එකේ ඉන්න අපි අනුග්‍රහක බෞතුන් මතක් කරන්න ඕනේ. විශේෂයෙන්ම අපි මුලින් මතක් කරන ආශාදි ජුවලර්ස් ශ්‍රී ලංකාවේ විශාලතම ස්වර්ණාභරණ නිෂ්පාදනාගාරය handmade jewelry සඳහා වාට පුළුවන්කමක් තියෙනවා. ආශාදි ජුවලර්ස් වෙත යන්න මේ දවස්වල ඒගොල්ලෝ විශේෂම බ්‍රයිඩල් ජුවලරි සඳහා විශේෂ පැකේජ් එකක් හඳුන්වා දීලා තියෙනවා. ඒ කියන්නේ low budget එකට වාගේ budget එකට ගැලපෙන විදියට කස්ටමයිස් necklace එකක් ඒ වගේම rings දෙක කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම Facebook එකේ බලන්න ආශාදි ජුවලර්ස් කියලා search කරලා ඉන්බොක්ස් එකට මැසේජ් එකක් දාලා තියන්න. ඔයාගේ අවශ්‍යතාවයට ගැලපෙන විදිහට ඔබේ ස්වර්ණාභරණ ටික කරගන්න. අසංක අපි හැමෝම කාර්යබහුලයි. කාර්යබහුල ජීවිතේ අපි ගොඩක් වෙලාවට ඔය යමින් ගම ෂෝට් ඊට් එකක් මොකක් හරි කණ එකනේ කරන්නේ. එතකොට ඒ ආහාරය පිරිසිදු වෙන්න ඕනේ, රසවත් වෙන්න ඕනේ, ප්‍රණීත වෙන්න ඕනේ. එහෙමනම් හොඳම තැන තමයි අරෝමා කැෆේ කියන්නේ. පිරිසිදු රසවත් ඒ වගේම කේක් එකක් නම් ලස්සන කේක් එකක්. එතකොට ප්ලැටර්ස් ඒ වගේ ඕනම දෙයක් වුණ අරෝමා කැෆේ තුලින් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ගේ අලුත් අප්ඩේට්ස් දැනගන්න ඕන නම් අරෝමා කැෆේ පේජ් එක ෆලෝ කරලා තියාගන්න පුළුවන්. ලංකාවේ ඉන්න මේ රසටම කෑම හදන තුන්දෙනා මම එහා පැත්තේ තියාගෙන මම පොඩි එක ප්‍රශ්නයක් අහන්නම්. ලංකාවේ කුළුබඩු වලට පුළුවන් ද කෑමක නියම රසය ගන්න? ලෝකෙට මැසේජ් එකක් දෙනවා නම් ඕගොල්ලන් පොඩි කමෙන්ට් එකක් විදිහට මොකද්ද කියන්නේ? පුළුවන්ද බැයිද? අනිවාර්යෙන් පුළුවන්. ඔයගොල්ලෝ පාවිච්චි කරනවා සාමාන්‍යයෙන් නේ. රයිට්. ඉතින් මේ වර්තමාන සාක්ෂිය ඒගොල්ලෝ කියනවා නම් හරි. අනිවාර්යයෙන්. එතකොට වා හිතන්නකෝ අතීතයේ ඉඳලා ලංකාවේ කුළුබඩු වලට තිබුණු පිළිගැනීම කොහොමද? ඒක අදටත් ඒ විදිහමයි. ඉතින් ස්වභාවික රසයන් එකතු කරනවා අපි කෑම වේලක් රස කරගන්න. එතෙන්දි මතක් කරනවා අපි විජය නිෂ්පාදන කියලා කියන්නේ ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදනයක්. ප්‍රමිතිය පරිස්සම් කරගෙන දශක ගණනාවක් තිස්සේ ලංකාවට විතරක් නෙමෙයි දැන් ලෝකෙටම රසට කෑම ටික හදන්න ඒගොල්ලෝ ඒ අමුද්‍රව්‍ය ටික ඒ නිෂ්පාදන ටික ඔබ අතට පත් කරලා තියෙනවා. නවිදී මේ ඔයා සාමාන්‍යයෙන් ස්වභාවික සුන්දරත්වයට වැඩියෙන් කැමති කෙනෙක් නේද? ඒ කියන්නේ වැඩිය මේකප් එහෙම පාවිච්චි කරන්න අකමැති කෙනෙක්ද ඔයා? ඔව් මං කැමති නැහැ. කියන්නේ ස්වභාවික සුන්දරත්වය එකක් නෙමෙයි මට මේකප් දැමම කැතයි කියලා මං හිතනවා. කියලා හිතනවා? ඔව්. ඒ කියන්නේ මං දන්නේ මට මේකප් අර කියන්නේ ෂූට් එකේ ඉද්දිත් මේකප් එක දැම්මන පස්සේ කීයටද ගලවන්නේ කී හිතේ තින්නේ. ගලවන්නේ. පැකප් කිව්ව ගමන් මං ගිහලා ඉවර කරන ඔක්කොම අයින් කරලා. ඒ අනේ මන්ද මං එහෙම කැමති නෑ. මං ලිප්ස්ටික් අරඹන වලට කැමති, ෆවුන්ඩේෂන් කැමති නෑ. නෑ ලස්සනයි ඒකයි මම කිව්වේ. සචින් ඔළුව බලන්න ඔත් එහෙම. මම ඇත්තටම මේකප් දාන්න කැමති නැහැ. මම එළියට ගියත් සාමාන්‍යයෙන් යන්නේ අයිලයින් එකයි මොකක් හරි ලිප් බාම් එකක් හරි එහෙම ගාලා. ඒ අරින්න මොකක් හරි මෙහෙම ටීවී ප්‍රෝග්‍රෑම් එකකට හරි එහෙම ෂූටින් ගියාම දාන වැරෙන්න මාව එළිය දැක්කොත් මාව දන්නවා මම මේකප් දාන්නේ නැහැ. මං ආස නැහැ. ෆැන්ටයිටත් එහෙම මේකප් ප්‍රශ්න තියෙනවා. මං දෙන්නේ නැද තමයි. අයි වගේ මේ ඔය පෙනුම ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් බෑන්ඩ් කරන අයගේ පෙනුම එක්කෙනාට ආවේනික විදි තියෙනවානේ. ඔයාගේ පෙනුම. ඒ වගේ කොහොම ඔය ඒ පෙනුම ගැන ඔයාට කවුරු ලෝකෙ මොඩල් එකක් තියෙනවද? රැවුල දැන් ඉන්දියාව වගේ ඉන්නවා රැවුල දිගට වවපු අය ගොතලා ඒ කොණ්ඩ පවා එහෙම කවුරු හරි වගේ ඉන්නවද එහෙම කැරක්ටර් එක? එහෙම එකක් නෙමෙයි උනේ මේ දැන් ස්ටයිල් කරනවා ඉතින් ඒක මට පොඩි අයිඩියක් ආවා දැන් කොහොම කොණ්ඩ වවනවා කරවල ගහනවා එක සීන් කොහොන්නේ කොණ්ඩ ගන්න බෑනේ දැන් කොහොමද බඩුනේ පස්සේ මේ තට්ටේ ගාවේ හිටියේ එතකොට ඉදර පොඩි රැවුල් කැලක් හදාගෙන මම ඒකට ඇත්තටම මේ වෙස්ටර්න් බෑන්ඩ් එකේ ගිටාරිස් කෙනෙක් ඉන්නවා මෑන් වවලා තියෙනවා මේ තරම් දිගට වවල එක මෙහෙම ගොතලා කොණ්ඩේ ගොතනවා ලස්සනයි එදා දැන් මට අමාරුවක් ආවා පොඩ්ඩක් හදන්න ඕනේ වගේ කියලා මම ඒක පුටු කුටි කරා පොඩ්ඩක් අයිඩියා චූටි කළේ චුට්ටක් ඇහුවා වැඩි හරි සෙට්ලා තින්ද සෙට්ටුම පිටුනා ඔය කේක් සෙට් වෙන්න බෑ මහත් පිටෙන්නේ ඒක ඇත්තේ සෙට් වෙන්නද පිටෙන්න බෑද සෙට්ටුම පිටුනා ටික දවසක් ගියා සෙට්ටුව තාසයි තව දින පස්සේ ගියා කොහොමද අර මල්ල තිබ්බද අනේ මේ රැවුල ගැන අන්තිම ප්‍රශ්නේ මම ආයහන්නේ දවසම රැවුල වෙනවනේ මේ අයියේ දැන් ඔය දැන් අවුරුදු 19ක් තිස්සනේ රැවුල ඕනක් වේ දැන්
ඉන්නවන ගෑනු ළමයි කුණ්ඩේට කැමති අය රැවුලට කැමති ගෑනු ළමයි ඉඳලා තියෙනවා ෆෑන්ස්ලා මං කියන්නේ යාලම කියන්න බා වයිෆ් කැමති කට්ටිය නැතිනේ ෆෑන්ස්ලා මුල් කාලේ කැමති උන්නේ ඒක එච්චර පබ්ලික් එකදී උන්නේ නැහැ දැන් පොඩ්ඩක් ආතල්ලක දැන් ඉඳන් කැමති දැන් ගොඩක් කට්ටිය අත ගන්න බලනවා ඉල්ලන් යන්න උත්සාහ කරනවා එල්ලෙන්න බලනවා මට දෙන්න බැරිද කියලා අහනවා මං ඉතින් ගෑල්ලා විතර නෙමෙයි හැමෝම පොඩි අප්සෙට් එකක් වෙනවා පොදුවේ ෆෑන්ස්ලා ආංග පුරුදා හරි අපි මනෝජ්ට කතා කරමු මනෝජ් කියන්නකෝ වගේ පාසල් කාලේ කොහොමද ගෙවුනේ මොනවාද අධ්‍යාපනය පැත්තේ මොනවද සුපවේදේ හදාarලා තියෙනවද නැහැ පාසල් කාලේ ගියේ මම එක වසරෙන් ඉඳන් පහ වසරට යන්නේ එහි හසලක ගාමිණී දිසානායක විද්‍යාලය. ඊට පස්සේ මං එනවා පහ වසරේ ඉඳන් ගායි ගමේ ඉස්කෝලේට. පහේ ඉඳන් හයේ ඉඳන් 11 වසරට යනකම් 11 වසරෙන් පස්සේ මම A-levels වලට එනවා විද්‍යාර්ථී විද්‍යාලයට. මම maths වලින් තමයි A-levels කරන්නේ. චෙෆ් කෙනෙක් වෙන්න කියලා හිතලවත් තිබ්බේ නෑ. ඊනගත් ඒගොල්ලන්ට කැරකිලා අන්තිමට ආව මෙතෙන්ට. ඒතර කොයි කාලේ වගේද උයන එකට ඉන්ට්‍රස්ට් උයන එකට ගොඩක් මේ වුණේ මම කන්ටෙන්ට් කරන්න පටන් ගත්තා කොවිඩ් වලදී වගේ. ඒයි කරන්න දෙයක් නැහැ ගෙදර හිටියේ. ඒ දේවල් එක්ක තමයි පොඩ්ඩක් ඉන්ට්‍රස්ට් උනේ සහ මේ පැත්තේ වලදී ෆයින් ඩයින් පොඩ්ඩක් මට පුළුවන් පොඩ්ඩක් ගාර්නිෂ් කරන්න පුළුවන් හොඳටම. ඉතින් ඒකත් එක්ක තමයි පොඩ්ඩක් ආසාව ඇති වුනේ සහ ඊට පස්සේ තමයි මේ ගමන ආවේ. මානියා කොයි කාලේ වගේ නන්ද ඒ කියන්නේ ඔහොම ඉන්ට්‍රස්ට් එකක් ආවේ සම්මණෙන් කෑම හදන්න? මට පොඩි කාලේ ඉඳන් ආසාවක් තිබ්බා. මම පොඩි කාලෙත් අපේ අම්මිගේ පොඩි කැෆේ එකක් තිබ්බා. යා ඉස්සර කරපුවා. ඒකට මම අවුරුදු 7ක් 8ක් විතර ඇති. මම අර පත්තරෙන් රෙසිපීස් බලලා අර ඒකේ කුකීස් මට මතකයි බිස්කට් මොකක් හරි රෙසිපි එකක් තිබ්බා. ඒක හදලා මම ටෝස්ට් එකක් තමයි ගෙදර තිබ්බේ. ඒකේ දාලා ටෝස්ට් කරලා කොහොම හරි බේක් කරගත්තා ඒක. ඒක මං ගිහිල්ලා ඒ කැෆේ එකේ විකුණනවා. රුපියල් 50 60 මට මතක නෑ. පොඩි ගානකට ඒ කාලේ වික්කා. මට ඒකෙන් පස්සේ පුදුම ආසාවක් කෑම වලට ආවේ. ඉතින් මම හිතන්නේ ඒක මගේ ඇඟේ හැමතිස්සෙම තිබිලා තියෙනවා. අයියා මම නම් පොඩි කාලේ ඉඳන් උනේ මොකද ගෙදර කොල්ලෝ 4ක්. අපේ අයියා පොඩ්ඩක් අවුල කියන්නේ යාගේ පොඩි කාලේ හાર્ට් එකක් තියෙන හිලේ යාට වැඩ කරගන්න අමාරුයි. පොඩි මල්ලේ නිතරම ලෙඩ වෙනවා. එයා අම්මත් එක්ක හොස්පිටල් එකේ ඉන්නකොට ගෙදර බල ගන්න ඕනේ මම. ඉතින් තාත්තා නැති වෙලේ ඉතින් ගෙදර උයන්න ඕන, ගෙදර ඔක්කොම බැලන්ස් කරන්න ඕන. එහෙම ඉඳලා ඊට පස්සේ මම යනවා කොරියන් යනවා. කොරියන් ගියාට පස්සේ ඉතින් උයාගෙන කන්න වෙනවනේ. කොරියන් කෑම කන්න බෑ කියපු දවස්වල. ඊට පස්සේ ඉතින් උයාගෙන කන්න එක හැමදාම ඉතින් රැට උයනවා අවුරුදු 10ක් එහෙ ඉවුවා. ඒක අන්තිමනේ පටන් ගත්ත එක වාසනාවන්ත විදිහට බලපෑවනේ. ඔව් ඒක වාසනාවක් වගේම මේ ඒක ඉතින් අර මටත් හොඳයි. මොකද මමත් කැමති හෙල්ටි කන්න. මම කැමති නෑ සමහරවිට ගෙදරින් හැදුවා මම කන්නේ නෑ මම හදාගෙන කනවා. අදටත් එහෙමයි ගෙදර හැදුවොත් තෙල් තියෙනවා මම කන්නේ මම හදාගෙන කනවා. අපේ අය මෙහි ආවම මේ සදීප් ප්‍රමුත් කෑමකුත් දුන්නේ නැහැ නේ. අර මෙහි නේද? අර මම කැෆේ ඔය කියන්නේ දැන් හෙල්ටි කනකොට සමහර තැන් ඉතින් සමහර හැමතැනම ඕක කරන්න බෑනේ ඉතින්. බෑ. ඒකනේ. හරි අමාරුයි. කියන්නේ ගොඩක් වෙලාවට මම එළියෙන් කන්න කැමති නැහැ. කනවා බලලා කන්නේ කියන්නේ තෙල් වැඩි නම් ඇත්තටම මම කන්න කැමති නැහැ. මේ වයිප් නම් ඉතින් තෙල්ම තමයි. මට තෙල් බෑ. තාරකයි මේ මිල්ටන් මල්ලවාරච්චි මහත්තයාගේ කියන්නේ ඔබ මම හිතන්නේ තාත්තත් එක්ක ප්‍රසංග වලට පවා ගිය එහෙම පුංචි කාලේ එහෙම අත්දැකීමක් තියෙනවානේ. ඒ කාලේ ආව ගිය එහෙම දැවන්ත චරිත ගැන මතකයක් තියෙනවා. මට මතකයි ජෝති අංකල් එනවා අපේ ගෙදර. විජේ කුමාරතුංග අංකල් ඒ කට්ටිය එනවා ඉතින්. එතකොට මේ දැන් මම හිතන්නේ අයියගෙත් සින්දු වගේක් තියෙනවා. මගෙත් තියෙනවා. ඒ ටිකට දැන් මේ වෙනකොට මොකද වෙලා තියෙන්නේ? නිකන් කියලා තියෙනවා. මේ මියුසික් වීඩියෝත් තියෙනවා. දාලා තියෙනවා. ඉතින් මෑතක එහෙම මොකද අලුත් දෙයක් කරේ නේ? අලුත් දෙයක් කරලා තියෙනවා. ඉස්සරහට එන්න තියෙන එක මගේ අලුත් එකක්. හරි. මයික් එක චුට්ටක් ගමුද? නැයිද මයික් එක පොඩ්ඩක් දෙන්න. හරි. අයියා ඔහොම උතන වාඩි වෙමු. අපි මේ අහමු නේද? ඔබේ නිල්නුවන් තලාවේ ඔබේ නිල්නුවන් තලාවේ සැලේ කඳුළු මිදිලා මට ඒ මෙදින් පෙනෙන්නේ අපේ මතක මෙවිලා. සචිනි මේ ප්‍රශ්නේ මම වාගෙන් කොහොමද අහන්නේ කියලා කල්පනා කරා. හැබැයි මම අහන විදිහට මේ ප්‍රශ්නේ මම තේරුම් ගනි මම අහන්නේ මොකද්ද කියලා. හරි. සමාජ මාධ්‍ය නිතර ඔයා ගැන ප්‍රවෘත්ති බවනවා. TikTok එකේ යනකොට ඔයාගේ ඡායාරූප පාවිච්චි කළා
සමහරට ඒ කෙල්ලට හෙමුණනාද කියලා හිතන විදිහේ ප්‍රවෘත්ති යනවා. මේ මෑතක එහෙම දෙයක් වුණා. ඒ ගැන කියන්න පුළුවන්. ඔව් මේ ළඟකදී මේ මම මැරුණා කියලා පෝස්ට් එකක් ගිහලා තිබ්බා TikTok වල මම ඇක්සිඩන්ට් වෙලා. ඉතින් මේ ඕක දැන් මම දන්නේ නැහැ කොහොම එකක් ගිහිල්ලා කියලා. වීඩියෝ එකක තමයි තියෙන්නේ. ඒ ෆිල්ම් ෂූටින් කරපු මාක් හරි ක්ලිප් එකක් අරගෙන ඒකේ මම ඇක්සිඩන්ට් වෙලා මම මැරුණා කියලා. නිවන් සුව එහෙම කියලා. ඊට පස්සේ දැන් එදා උදේ මට කෝල්ස් ඇවිල්ලා සෙනසුරාදා දවසක මට කෝල්ස් ඇවිල්ලා මට එදා ක්ලාස් එකක් තිබ්බා දවල් 12 විතර වෙනකන්. ඉතින් මට සමහර කෝල්ස් ආන්සර් කරගන්න බැරි වෙලා. ඉතින් මගේ යාළුවෝ ඇත්තටම හිතලා මම මැරුණා කියලා අපේ අම්මට කෝල්ස් අරගෙන ගොඩාක් අය. කියන්නේ මට ගොඩාක් මිස් කෝල්ස් එහෙම තිබ්බා. ඊට පස්සේ මම කෝල් බෑක් කරලා එතකොට තමයි මම දන්නේ මෙහෙම එකක් යනවා කියලා. එතකම් මම දන්නේ නැහැ. ඒසේ ඉසුරු වීරසිංහ අයියා ඩිරෙක්ටර් කෙනෙක් ඉසුරු අයියා මට ලින්ක් එක එවුවා මෙන්න මේක තමයි යන්න ලින්ක් මේ වීඩියෝ එක කියලා. ඒක ගිහලා බලද්දි තමයි මම දන්නේ තාම මෙහෙම එකක් යනවනේ කියලා. ඊට පස්සේ මම ඉතින් ඇවිල්ලා තිබුණු මිස් කෝල්ස් ඔක්කොටම කෝල් බෑක් කරලා මම මැරිලා නැහැ මම තාම ඉන්නවා කියලා. පස්සේ මම Facebook post එකක්වත් දැම්මා මේ මම හොඳින් ඉන්න මං ජීවතුන් අතර කියලා තාම. මම මෙතන වාඩ් ලයින් වලට මුලින් බැලුවේ හෙවණැල්ල වැටෙනවද කියලා. ඔය බය වුණාද? හෙවණැල්ල වැටෙනවල පස්සේ යන්නේ. මම හිතන්නේ මට තව කාලයක් තියෙනවා ජීවත් වෙන්න. තව ආයුෂ වැඩි වෙනවා. හරියට. මට ඒක අහන්නත් කොහොමද කියලා හිතෙන්නේ. හැබැයි සමහරු ඔය රීච් එක වැඩි කරගන්න මේ වගේ දේවල් පාවිච්චි කරනවා. අපි තව ගීතයකට යන්න මනෝජයි. අපි ඔව් නවින් දිටා.
ලයිලා ඉරමුදුන් සහරාවේ ඉරගින්න නොබලා දැක දැකේ වෙලිලා ඇවිද යමුලයිලා ඉරමුදුන් සහරාවේ ඉරගින්න නොබලා දැක දැකේ වෙලිලා ඇවිද යමුලයිලා එන්න ආසයි ලයිලා පාර කියපන් ලයිලා ආදරේ මං ලයිලා ලස්සනයි නුඹලා මර තෝඩි ඉරි අල්ලේ රේකා ඇඳලා හැඩ බලන්නට ආසයි මං ආසයි ලයිලා පිරෙන ඉදියායේ උමරියේ ලයිලා උරතලේ ඉස හොවපන් ආදරේ කියලා පැණි පිරෙන ඉදියායේ උමරියේ ලයිලා උරතලේ ඉස හොවපන් ආදරේ කියලා එන්න ආසයි ලයිලා පාර කියපන් ලයිලා ලස්සනයි මගේ ලයිලා ආදරේ ලයිලා මර තෝඩි ඉරි අල්ලේ රේකා ඇඳලා හැඩ බලන්නට ආසයි මං ආසයි ලයිලා මර තෝඩි ඉරි අල්ලේ රේකා ඇඳලා හැඩ බලන්නට ආසයි මං ආසයි ලයිලා හරි අපි ගායන රියලිටි තරගයක් තිබ්බ නම් ඒකටත් යවන්න තිබ්බ හැබැයි උයන ගමන් සින්දුවක් සින්දුවක් කියන්න වගේ එකක්. දැන් අපි මෙයා සචිනිට පොඩි අවස්ථාවක් දෙමු අර තුන්දෙනා ගැන ඔයාගේ අර අපි අර ඕපනින් එකේදී පටන් ගන්නකොට නේද ඔයා කියන්නකෝ ඒ තුන්දෙනා ගැන ඔයාට දැනුණ විදිය මම හිතන්නේ මෙතන හොඳට මේ තුන්දෙනා ගැන දන්නේ සචිනි අක්කා තමයි. ඇත්තටම මම මේ ඇත්තටම මාස්ටර් ෂෙෆ් ඕස්ට්‍රේලියා ඇමරිකා කැනඩා මම එක ලොකුවටම ෆලෝ කරපු කෙනෙක්. ඉතින් ඇත්තටම මේ වගේ ඉන්ටර්නැෂනල් ෆ්‍රැන්චයිස් එකක් ලංකාවේ කරපු ගැන මට honestly මම මාර ප්‍රවුඩ්. උයි හරිම සතුටු හිතෙන මේ වගේ එකක් කරා. මොකද මං හිතන්නේ ලංකාවේ අපේ cuisine එක අපේ ඒ තියෙන flavors අනිවාර්යයෙන්ම internationally recognized වෙන්න ඕනේ. ඉතින් මං හිතන්නේ මාස්ටර් ෂෙෆ් ශ්‍රී ලංකා වලින් වුණේ අපේ flavors අපේ ලංකාවේ ඒ cuisine එකට recognition එක internationally හම්බුන එක. ඉතින් ඒක ගැන මට genuinely ඒක ගැන first කියන්න ඕනේ. උයි මම කම්පිටිෂන් එකේ මුලින් ඉඳන් අන්තිම වෙනකන් හැම එපිසෝඩ් එකක්ම මිස් කරන්න නැතුව බැලුවා. මොකද මම මාර ආසයි. ඉතින් මේ තුන්දෙනාගේ මම එළියේ මේක ළඟ කතා කළා මම ඕගලන්ගේ ලොකු ෆෑන් කෙනෙක් මම කියලා. ඉතින් මම කම්පිටිෂන් එක බලද්දිත් මම අම්මට කිව්වා I would love to meet them. මේක ළඟ හම්බෙලා කතා කරන්න මම හරි ආසයි. මොකද මම හිතන්නේ ඒ කම්පිටිෂන් එක throughout බැලුවොත් ඒක මාර ලොකු ඉන්ස්පිරේෂන් එකක්. එළියේ ඉඳන් බලන කට්ටියට උයන්න එහෙම ඉන්ට්‍රස්ට් එකක් තියෙන අයට මේ සබ්ජෙක්ට් එකේ ඉන්න අයට ඒක මාර ඉන්ට්‍රස්ටිං. ඉතින් ඉන්ඩිවිජුවලි මේගොල්ලන්ගේ කියන්නේ මම මේගොල්ලන්ගේ ඉදීදී මාර ගොඩක් ප්‍රශ්න ඔයගොල්ලන්ගේ ටයිම් එකට ඒගොල්ලන් කරන්න ඕනේද මෙහෙම ඔක්කොම ඇහුවා. ඉතින් මම හිතන්නේ ඒක ලේසි නැහැ. ඒ කියන්නේ ෆ්ලේවර්ස් මික්ස් කරන එකේ ඉඳන්ද ඒක ලේසි නැහැ.
හැබැයි මං කැනෙ මම මුලින්දම හිතුවා මම සංජුල මනෝජ දකිනකොට මම හිතුවා මෙයා ෆයිනල් ඉන්න ඕන කෙනෙක් කියලා මට පළවෙනි ටිකේම හිතුණා. ඉතින් එයා දිනාදිත් මං කිව්වා මට ඉමෝෂනල් ලා මං ඇඬුවත් එක්ක කියලා. එයා දිනන වෙලාවේ. සංජුල අයියා. නෑ එහෙම නෙමෙයි. නෑ එයාගේ අම්මි නෑ එයා හරිම නෑ family මම කිව්වේ අර රියැලිටි වල වෙන්නේ තමයි. මම ඉමෝෂනල් වුණේ මොකද එයා හරි අම්මිත් එක්ක ක්ලෝස්. ඉතින් එහෙම හරිද? ඉතින් සංදීප එයාට බූවල්ලා කියන මම ඒ ටික ඔක්කොම දන්නවා. මාරියාටත් ළමයි දෙනෙක් ඉන්නේ. එයා හරිම ෆුල් ටයිම් මැනේජ් කරගෙන උයනවා. එයාගේ හරිම ස්මාර්ට් තමයි යාර. ගෑන් ළමයි කොහොමත් ස්මාර්ට් නව දන්නවනේ. ඉතින් ඒ විදිහට තමයි එයා කිචන් එකේ කරේ. සංජුලගේ ඇත්තටම කියනවා නම් එයා කිව්වා ගානිෂ් කරන්න කැමති. ඒක ඇත්තටම ඇත්ත. එයාගේ ෆිනිෂිං, එයාගේ ඩිෂස් වල ඒ කියන්නේ එයා ප්‍රෙසන්ට් කරන විදියද, එයාගේ ෆයිනල්ස් වල එයා ගින්දර මේවා කරලා කරා 아무ත් එකක්. ඒවත් එක්ක මම හිතන්නේ ඒගොල්ලන් ට්‍රූලි ඩිසර්ව් කරන තුන් දෙනා තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම හිතනවා උයන එක ලේසි නැහැ. අනික කොම්පිටිෂන් එකක ස්පෙෂලි එහෙම කරන එක ලේසිම නැහැ. ඉතින් ඕගලන් මරුවට කරා. මම ඕගලන්ගේ ලොකු ෆෑන් කෙනෙක්. මරු. අද ප්‍රෝග්‍රෑම් එකට සචිනිව දාගත්තේ කතා කරලාද? බලන්න ඒක මොකද්ද මේ කොහොමද මට කියද්දි මේගොල්ලන් ඉන්නවා කියලා අවසන් හා ඔව් ඉතින් මං කොෂා මරු මං එන සතුටු වුණා මට ඕගලෙක් ඉන්නවා. සචිනි උයනවාද ගෙදර? මං ඇත්තටම එහෙම ලොකුවට උයන්නේ නැහැ. හැබැයි මට උයන්න පුළුවන්. නෑ මට උයන්න පුළුවන්. එහෙම හැමදාම උයනවා කියලා නැහැ. හදිස්සියකට මම හරි අඩ ගන්න පුළුවන්. එහෙම පුළුවන්. මට අර මූඩ් එකක් ඇවිල්ලා මං හදන්න ආස එක එක අමුතු ඩිෂස්. මෙයාලා ඔය හදන ඒවා වගේ මං එහෙම අර එක එක අමුතු ඩිෂස් හදන්න කැමතියි. මං උයන්න ගොඩාක් ආසයි. කන්න තමයි වැඩිපුරම ආස. මම ෆුඩී පුළුවන් කන්නත්. මං කැමති එක එක ජාතිය cuisines try කරන්න. ජැපනීස්ද, කොරියන්ද, චයිනීස්ද මම එක එක ජාති කෑම කන්න තමයි ආස. උයන්න පුළුවන්. ඔයාට බලන්න උයන්න? බෑ. නෑ පුළුවන්. ඒක මට කන්න පුළුවන් අනිත් අයට කොහොමද දන්නේ නැහැ. ඒකද මම මේ චැලෙන්ජ් එක බාර ගත්තා. අයියාගෙන නවිදගෙනුයි ෆැන්ට් අයියාගෙන අපි දෙන්න ප්‍රශ්න අහලා අර තුන් දෙනාම ප්‍රශ්න අහන්න සතුටියක් කරලා. අපි මේ පැත්තට ඉන්නේ ෆැන්ට් අයියේ මේ ප්‍රසංග වේදිකාවේ දැන් අර එක එක කාලවල එක එක මාතෘකා එනවානේ. ලයිව් මියුසික් කියන එක එහෙම නැත්නම් බෑන්ඩ් සෙෂන් එක ලයිව් පර්ෆෝම් කරනවා කියන එක. මේ ගැන ආටිස්ට් කෙනෙක් විදියට සාමාන්‍යයෙන් අපි හිතමු ටීවී ලයිව් එකක් අපේ වගේ ටීවී ලයිව් එකකදී බෑන්ඩ් සෙෂන් එක කියන එක ගැන ඔයගොල්ලෝ කොච්චර හිතනවද? සමහර චෝදනා තියෙනවා සහ සමහර මතයක් තියෙනවා. ගොඩක් වෙලාවට රෙකෝඩින් මයිනින් කරනවා කියලා. ඔව් මුලින්ම කියන්න ඕනේ ඉතින් ලයිව් ප්ලේ කරන්න පුළුවන් වටිනවා. ඒ කියන්නේ කොන්සර්ට් එක රෙකෝඩින් කියන එකට යන්නේ නැතුව ඒ කියන්නේ බැකින් ට්‍රැක් දැන් යූස් කරනවා දැන් ටෙක්නොලොජි දැන් ජෙන් එක පාවිච්චි කරනවා. ඒකින්ද ඒක හැර ලයිව් ප්ලේ කරනවා නම් ඒක බෑන්ඩ් එක ලේසි සහ ක්වොලිටි වැඩි. බය නැතුව කරනවානේ. රෙකෝඩින් එකක් දාලා කරනවා කියන පොඩ්ඩක් ඒක ජෑම් වැඩක්. ඒක බෑන්ඩ් එකක් විතර කරන්න ඕන වැඩක් නෙමෙයි ඉතින් තන්. ඉන්ස්ට්‍රුමන්ට් එක ප්ලේ කරන්න ඕනේ නැහැ නේ. හැබැයි ලයිව් කරන එක හොඳයි කියලා තමයි මගේ මතය. ඔයාලට ලයිව් වල වැරදිලා වචන අමතකලා එහෙම වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට වෙනවා අඩුයි. ගොඩක් වෙලාවට වෙනවා අඩුයි. ඉතින් එහෙම මිස්ටේක් වෙනවලුත් තියෙනවා. හැබැයි ඒක ආතල්. උනාම එන පස්සට යන්න බෑනේ. නරක විදිය ප්‍රතිචාර ඇවිල්ලා නැහැ. ඇවිල්ලා තියෙනවා. දැන් සමහර මහන්සිය වැඩිකමට වෙන දේවල් තියෙනවා. ඒකට මිනිස්සු දැන් අද නෑවා. අද බෑන්ඩ් එක නෑවා. නමුත් ඒක වෙන්නේ ඩල් එකත් එක්ක තමයි. මොකද එක දිගට නිදි බලනකොට මට උනත් කතා කරන්න බැරි වෙලා යනවා. ලේරහයි තනකර වොයිස් එක කියන්නේ. ඒ වැඩිනේ ඩෙප්ත් එක වැඩි, ඒක ඈ ගහන වැඩි, කතා කරන වැඩි නිදි බලනවා. ඉතින් මිනිස්සුන්ට ඒක තේරෙන්නේ නෑ. නමුත් ඒ ප්‍රශ්නයක් තිබුණත් අපේ යුතුයකම තමයි අපේ ජොබ් එක හරියට කරන්න ඕනේ. තාරකයි මේ සවුන්ඩ් ඉන්ජිනියරින් එහෙම නැත්නම් අයියාගේ රස්සාව විදිහට දැන් කරන්නේ ඒක කොහොමද දැන් එහෙදි මොන වගේ වැඩවලටද අයියා සම්බන්ධ වෙන්නේ? මෙහෙත් එක්ක සම්බන්ධයක් තියෙනවද? ඔව් මියුසික් ආවමදී මේ අපි සවුන්ඩ් කරනවා ඒවලට. එහෙදි? ඔව්. එහෙම මොනවද ඒ කියන්නේ අයියත් එක්ක වැඩ කරන්නේ තව එහෙ අයද නැත්නම් දෙක ඉන්න කට්ටිය ඉන්නවා. සින්දු කියන්නේ? මම සින්දු කියනවා. මගේ ප්‍රසංග මම කරනවා එහෙ ඉන්න ලංකාවේ ක්‍රවුඩ් එකට. හරි. තාරකයි ටික කතා කරන්නේ නැහැ. පොතක් නේ අපරාධ. ඉන්න කියලා තමයි කියන්නේ. නවිදි ඔයා මේ අවුරුද්දේ හරි පුංචි වයසින් නැගියන නිලිය සම්මාන මෙහෙම ළඟට ගිහිල්ලා එදිරින් හිටියා. එහෙමම පොඩ්ඩක් අපි ඒක ගැන කතා කරමු. අත්‍තරම වාගේ ජීවිතේ පොඩි වයසින් ලැබු ලොකු ජයග්‍රහණයක් ඒක. ඔව් ඒකත් විශේෂයෙන්ම කියන්නනේ මොකද RAT rat මෙහි ITN එකෙන් විකාශනය වෙච්ච ඩ්‍රාම එකක්. මම නොමිනේට් වෙයි කියලා එහෙම එකක් හිතුනේ නැහැ ඇත්තටම.
හැබැයි හොඳම නැගියන නිලියනේ. ඔව් හොඳම නැගියන නිලියට නොමිනේෂන් එක ලැබුණේ. ඒ කියන්නේ ජයග්‍රහණය කරේ නැති වුණාටත් අච්චර ගොඩාක් කට්ටියත් එක්ක ඒ කියන්නේ මට පුදුම සතුටක් ආවා. අතර නොමිනේෂන් එක මම පැයක් විතර කෑ ගැහුවා ගෙදර. ඉතින් අනේමද මට ITN එකත් එක්ක ඇත්තට මොකක් හරි එකක් තියෙනවද කොහෙද? අතර වැඩිම නාට්‍ය ප්‍රමාණයක් ටෙලිකාස්ට් වෙලා දෙන ITN එකේ. පළවෙනි එකත් නේ. පළවෙනි ඩ්‍රාම එකත් ඔව් ITN එකේම තමයි. ඉතින් ඇත්තටම සතුටුයි ඉතින් නොමිනේෂන් එක ගැන. දැන් නොමිනේෂන් එකෙන් පස්සේ දැන් ඔයාලට ඉස්සරහට යන වැඩ තියෙනවානේ. ඒවා කලින්ට වැඩිය වැඩිපුර තෝර බේරගෙන කරනවද එහෙමද? ඔව් අක්කේ කියන්නේ කොහොමත් පොඩ්ඩක් තෝරාගෙන බේරාගෙන කරන්න වෙනවා මං හිතන්නේ ඉතින්. ඕනම දෙයකදී මං කියන්නේ වැඩ වුණත් සාමාන්‍ය ඩිසිෂන්ස් ගත ජීවිතේ එහෙම වුණත් ඉතින් මම පොඩ්ඩක් හරිම පිකි. ඉතින් බලනවා ඉතින්. මේ තුන් දෙනාට අපි දාමු මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. දැන් අපි සාමාන්‍යයෙන් අපි ඔක්කොම අහලා තියෙනවානේ උයනකොට කරන දැන් පරිප්පු එකක් වෙනවා අපි ඔක්කොම අහලා තියෙනවා පරිප්පු වලට ලුණු දාන්නේ අන්තිමට කියලා. එහෙම අහලා තියෙනවා. ලුණු ගෙඩියක් වුණත් කපනකොට අල්ලන විදි ගැන අපි අහලා තියෙනවා. කපන අර එක එක සයිස් ගැන එක එක ස්ටයිල් ගැන ස්ටයිල් කපන විදිය අනුව ඒක වෙනස් වෙනවා කියලා. ඇත්තටම ඕගොල්ලොත් එහෙමද? අපි කරන එකම නෙමෙයි හැබැයි ඕගොල්ලෝ කරේ. ඒ හින්දා තමයි ඕගොල්ලෝ විශේෂ වෙලා මේ තරගෙට ඇවිල්ලා දින්නේ. සංජුල අපි සාමාන්‍ය ගෙදරක උයනකොට පාවිච්චි කරන ක්‍රමවේදයි ඕගොල්ලෝ පාවිච්චි කරන ක්‍රමවේදයි වෙනස් ඇති. බලන් ඉන්නවා ගෘහණියන් 10 ගාණක්. එහෙම පොඩියට මිනිත්තු 2-3කින් කියන්න පුළුවන් දේවල් තියෙනවා නම් ඕගොල්ලන් මෙන්න මේක කරන්න එපා. මෙන්න මෙහෙම ඒවා නෙමෙයි. මෙහෙම කියලා. අපි කියන අර කිචන් ටිප්ස් වගේ දේවල්. පොඩි දෙයක් මතක් කරලා ගත්තොත්. පොඩි දෙයක්. කෙරකින් තුන ගන්න. ඔව්. සංජුල මනෝජ් පටන් ගන්න. ඔය පරිප්පල් ලුණු දාන්න නැති කතාව ඒක මාත් අහලා තියෙනවා. හැබැයි මම නම් දානවා ලුණු. තැම්බෙනවා ඒවා. හරිද? ඒක ඔයා මුලින් දානවා. ඔව්. ඔව් මුලින් දානවා නම් ඒ කියන්නේ මං හිතන්නේ පරිප්පු වර්ගය අනුව වෙනස් වෙන මොකක් හරි එකක් ඇත්තේ. සහ කියන්න ඕනේ දැන් ඉස්සර වගේ ඉස්සර කෑම වල රහ නෑ දැන්. ඇත්තටම අපේ අත්තම්මලේම උයපු ටේස්ට් එක දැන් අපි කොහෙන් කෑවත් එන්නේ නැහැ මන්න හිතන්නේ නැහැ. සහ මං හිතන්නේ ඒක අපි අර දාන ස්පයිසස් අනම්ම නම් තමයි මේ දේවල් හරියට තෝරලා බෙල්ල දාගන්න පුළුවන් නම් ගෙවල් වලම හදලා කියලා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එහෙම නැත්නම් ඒ රහටම කන්න කැමති අයට ඒක තමයි තියෙන හොඳම සොලියුෂන් එක. මාරියා මන්නම් කියන්නේ දැන් ඔය පරිප්පු කතාවත් එක්ක බලද්දී ලුණු දාන්න ඕනේ අර දැන් පරිප්පු දැන් කියන්නේ තෙල් දාලා නම් ගන්න දැන් මම නම් සාමාන්‍යයෙන් පරිප්පු හදන්නේ පොඩ වෙනස් විදිහකට ඉස්සල්ලාම ලුණුයි ඔක්කොම තෙල් දාද්දි එතකොට මම ලුණු දානවා ඔක්කොම ස්පයිසස් මම ඇඩ් කරන්නේ එතකොට තමයි ඔක්කොම ෆ්ලේවර්ස් ටික කම්බයින් වෙන්නේ ඒක මං හිතන්නේ මගේ ටෙක්නික් එකක් and මම හිතන්නේ හැමෝටම ආවේනික එක එක ටෙක්නික්ස් තියෙනවා දැන් එක එක අය ලුණු කපන්නේ එක එක විදිහට සමහර අය ලුණු ගෙඩිය මැද්ද අයින් කරනවා ඒක එක් එක්කෙනාගේ ආවේනික වෙන ටෙක්නික්ස් මම හිතන්නේ මම නම් ලුණු ගෙඩිය ඔක්කොම ගන්නවා. එහෙම එකක් නෑ. ඒක වෙනස් වෙනවා හැමෝගෙම. අදින් පස්සේ අන්තිමට දාන්නේ නෑ. ඔය වෙලේ හරි දාන්න පුළුවන්. ටික දාන්න පරිප්පුවට. ලුණු ගෙඩියේ කට් එක අනුව ටේස්ට් එක වෙනස්. එහෙමද? ඔව්. මැද ලුණු තිත්තයි. ගෙඩියේ ඒ කියන්නේ අපි කට් කරන විදිහ අනුව ටේස්ට් එක වෙනස් වෙනවා. ඒ කියන්නේ දැන් ඕනම එකක එහෙම නැහැ. බෝන්සි හරි මොනවා හරි ඒ දේවල් කපාදී ඒ කට් එක වෙනස් වෙනවා නේ. කට් එක අනුව බෝන්චි වල නම් මම අනියන් අහලා තියෙනවා. සහ ඒක හොඳටම දන්නවා අනියන් වල කට් එක වෙනස් වෙන්න ටේස්ට් එක වෙනස් වෙනවා. ඔයා මොකද කියන්නේ? මමද මම නම් සාමාන්‍යයෙන් දැන් ගොඩක් අය මේ ගෙදර උයනකොට මේ අන්තිමටනේ බත් එක ගහන්නේ. මම මුලින්ම බත් එක ගහලා බත් එක ඉවර වෙන කලින් කැම ටික හදලා ඉවර කරනවා. ඒ කියන්නේ ඒක ලේසි කරන්න. ඒ කියන්නේ ගොඩක් අය ටයිම් මැනේජ් කරන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පරිප්පු උයනව නම් මම කරන්නේ පරිප්පුව හේදුවා ලිපේ තිබ්බා. මුකුත් දාන්නේ නැහැ. අර රත් වෙනකොට තමයි දාන්නේ. දාන්න ඕන ටෙම්පරාදුව පස්සේ දානවා. රත් වෙනකොට දානවා. ගොඩක් අය කරන්නේ හවදලා ඊට පස්සේ සේරම ටික ලස්සනට කපලා කරලා මේක කරනවා. මම එහෙම නැහැ ලිපේ තියෙන ගමන් කපනවා. ඒක තමයි ලීසි. ඒක ඉක්මනට වැඩේ ගන්න. අමතක වෙන්නේ නැද්ද ඊ පස්සේ? නෑ අමතක වෙන්නේ නෑ ඒක අය මෙහෙම නෙමෙයි සදීප් මේ ඒ කියන්නේ ඔයා අර පිටරට ගිහිල්ලා උයනකොට ඔයාගේ වෙලාවත් එක්ක ඔයා කරපු දේවල් නේද? පොඩි වෙලාවයි තියෙන ඉක්මනට මේක කරලා යන්න ඕනේ නේ? ඒක තමයි ඉතින්. මොකද මේ නැත්තම් මම පයිප් එක හොදලා ලුණු කපලා සේරම කරලා ඒක කරලා විනාඩි 10ක විතර තව ගිහිල්ලා. ඊට කලින් ලේසි අරක හැදෙනකොට අරක දානවා. දැන් අය කියන්නේ 3-5 දේවල් ටික පස්සේ දානවා කියලානේ. ඔව් හේදුවා ලිපේ තිබ්බ පරිප්පුව. එහෙම අමතක වෙච්ච දවස් නැද්ද? නෑ අමතක වෙන්නේ නෑ එහෙම. නෑද? නෑ මට නම් නිකන් හිතුනේ අපි එහෙම අරක කරද්දි අරක අවදාන කියලා අමතක උයන්නේ නෑනේ. මම උයනවා. උයන වෙලාවට මම හිතන්නේ මේ වෙන දේවල් උල්ලට දාගත්තොත් කැම එක රහ නෑ. අන්න ඒකයි. බත් එක ලුණු දාන්න ඕන. නෑ දාන්නේ. මම දාන්නේ නෑ. ගොඩක් අය දානවා. ගොඩක් අය දානවා මම දාන්නේ නෑ. ටේස්ට් නෑ.
තොට වෙජිස්වල තියෙන ටේස්ට යනවා ඒ මොනවද? ඒගැන අපි හදන වෙජිස් කරිස්ටිගේ තියෙන ටේස්ට ගැනවා බත්තකට සෝල්දාප මැට් කරපුවා ආ එහෙම. ඔයවට ගෙවල්ල කට්ටිය කන්නේ දැන් අපේ ගෙවල්ලමත් තාත්ත එහෙම කන්නේ ලුණු නැත්තම් බත්තර අපිට කන්න බෑ. කොරියාවේ නම් දාන්නෙම නෑ. ඒ කවදාවත් දාන්නේ නෑ ලුණු. මම දැන් මම සාමාන්‍යයෙන් මම තනියම කෑම හදාගෙන කන්නේ ගෙදර. ඒ කියන්නේ මම වෙනම හදාගෙන කනවා. මට වෙනම කන්න ඕන. ඉතින් මගේ කෑම වල ලුණු නෑ. ලුණු අඩුයි. චැටන් මියුසික් නෙමෙයි අද මේක වෙන ප්‍රෝග්‍රෑම් එක. හරි අපි හැමෝම ඉතින් කලබෝනේ අයනේ නේ. එහෙම වුණාම ඉතින් අපිට මේවා ඔබට වැදගත්. වැඩි කාලයක් අද වෙන් කරන්න කැම වෙනුවෙන්. මනෝජයි මොනාරි කාලෙ ඉන්නවද සින්දුවක් කියනවා? තාරකයි. ඕකේ. Sanako situde oya nildasin balavi
සදා පතුම ඔබ වෙයි මගේ නවිදි මේ ඔයා සාමාන්‍ය ඉස්කෝලේ යන කාලේ හරි නැත්නම් දැන් හරි ස්පෝර්ට්ස් කරනවා හරි එහෙම ක්‍රීඩාවට කැමති කෙනෙක්ද සාමාන්‍යයෙන් කරපු කෙනෙක් හරි ඔව් මං ස්විමින් කරා නැෂනල්ස් වෙනකන් ඒක තමයි දිව්‍යාදරී එක නැත්නම් ඔව් දිව්‍යාදරීකට මම ආවෙත් ඒ කියන්නේ මල්ලිගේ හරහා මල්ලි ඩ්‍රාමාස් කරපු කෙනෙක් ප්‍රදීප් ධර්මදාස අයියා මල්ලිගෙන් අහලා තිබ්බා පීනන්න පුළුවන් ගර්ල්ස් ඔව දන්නවද කියලා මං කමර්ෂියල් සනම්මනම් කරාට අර ඩ්‍රාම එකක් කරලා තිබ්බේ නෑ එහෙම මං ඩ්‍රාමා සබ්ජෙක්ට් එකක් විදිහට ස්කූල් එකේ හැදෑරුවා හැබැයි අර පීනන එක මල්ලි මගෙන් ඇහුවාට පීනන්න පුළුවන් නේ වගේ ෆොටෝස් යවන්නද කියලා මං හා කිව්වා ඊට පස්සේ ඔඩිෂන් එකකට ගියා ඊට පස්සේ තමයි කොහමද දිව්‍යාදරී එකට සම්බන්ධ වුනේ ඉතින් මම ස්විමින් කරා මේ නවිදි ගිය වසරේද කොහොද සිනමාවට සම්බන්ධ වුණා නේද ඔව් මද ලංකා චිත්‍රපටිය මම හිටියා එකේ ලොකු ගොඩක් ප්‍රේක්ෂක ඒගොල්ලන්ගේ ගොඩක් ආදරය ලැබිච්ච ෆිල්ම් එකක් මම කරේ නම් බ්ලැක් කැරක්ටර් එකේ අංජු කියන චරිතේ හැබැයි එහෙම එච්චර ප්‍රවීණයෝ කට්ටියක් එක්කම වැඩ කරන්න ලැබීමත් ගොඩාක් ලොකු දෙයක් මට අනික ගොඩාක් එක්ස්පීරියන්සස් ලැබුණා මට තව ආරාධනා ලැබුණාද සිනමාවට කොහොමද තව එකක් කරා තාම ඒක ඉස්සරහට එයි මට ඒක ගැන කියන්න බෑ තාම එච්චරයි සචිනිගේ දැන් රංගනයේ ගායනයේ නර්තනය දැන් ගොඩාක් ඊට පස්සේ ජොබ් එක නේද ජොබ් එක මට පොඩ්ඩක් ඒක ස්ට්‍රෙස්ෆුල් වැඩි වුණා මට ඔක්කොම එකපාර මැනේජ් කරගන්න බැරුව පොඩ්ඩක් ඒක දැන් මේ දවස්වල ඒතකොට ජොබ් එකක් නැහැ අර කලා කටයුතුත් එක්ක සම්බන්ධලා ඉන්නවා ඔව් ඔව් හැබැයි දැන් අපි පොඩ්ඩක් කියනවා මාස්ටර්ස් කරන්න මාස්ටර්ස් පටන් ගන්න එහෙම කියලා කියනවා හැබැයි මම ඉතින් පොඩි බ්‍රේක් එකක් අරගෙන ඉතින් චුට්ටක් ෂේප් එකේ හිමීට යනවා ඉතින් දේවල් කරගෙන ෆැන්ටයි මේ අපි මේ ඔය බෑන්ඩ් වලින් එක එක කාලවල බෑන්ඩ් වල විතරක් නෙමෙයි ගොඩාක් තැන් වලින් එක කාලයක් එක තැනක් අල්ලගෙන ඉන්න බැරි පොඩි එහෙම තියෙනවනේ සමහර ඒකේ අයගේ තීරණ තමයි. ඔය දැන් කාලයක් තිස්සේ සංගීත කණ්ඩායමත් එක්ක රැඳිලා ඉන්නවා සහ අතීතයේ ආයි මතක් කරගනහම සංගීත කණ්ඩායම කීයක විතර ඉඳලා තියෙනවා? 4ක විතර. 4ක. වයස කීයද වගේ බෑන්ඩ් වලට? 13. එතකොට සෝෂල් මීඩියා නැහැ නේ වැඩි. දැන් 43ක් නේ. එතකොට ඒ කාලේ එනකොට දැන් අවුරුදු 30ක් ෆීල්ඩ් එකේ. බෑන්ඩ් 4යි අවුරුදු 30ටම වෙනස් කරලා තියෙනවා. සමහරු ඉන්නවා අවුරුදු 4ට බෑන්ඩ් 30ක් විතර මොකද කරන්නේ. දැන් මේ බෑන්ඩ් එකේ අවුරුදු දැන් 18යි 19යි දැන්. බෑන්ඩ් එකෙන් ලැබෙන සපෝට් එක කොහොමද ඔයාට ආටිස්ට් කෙනෙක් විදියට බිල්ඩ් වෙනකොට? ප්‍රදීප්පයි අතර ඉතින් සාරා ෆ්ලෑෂ් බෑන්ඩ් එකේ උපරිම බකප් එක හම්බ වෙනවා මට ෂෝස් වලට යන්නයි
වැඩ කරගන්න ඉතින් සපෝට් එක තියෙනවා. වැඩේ හොඳට කරගෙන යනවා ඉතින්. ෂෝස් එහෙම තියෙනවනේ. ෂේප් එකක් තියෙනවා. මේ දවස් තියෙන ඔය කාලගුණ ප්‍රශ්නත් එක්ක. අපි ඉතින් අර කාලගුණේ දේශගුණේ මාරුනකොට ගෙදරනේ ෆැක්ටරි ලතුනවා ගෙදර. අරුබුදයක් එනකොට ගෙදර. අරුබුදාම ගෙදර. මොන ප්‍රශ්නයක්වත් මුලින්ම ගෙදර ඉන්න කට්ටිය අතර ඉන්න ඕන. නාගේ හුවත් අපිට තමයි ඉස්සෙල්ලා වදින්නේ ටක් ගාලා ගෙදර. මේ මනෝජයි මේ කෑම හදන්න ගිහිල්ලා ඩිෂ් මේ වැරදුන අවස්ථා එහෙම තියෙනවද? සෑහෙන්න ඇතිනේ. එක අවස්ථාවක් කියන්නේ හොඳම එක තමයි සෙමිෆයිනල් වල මගේ කේක් එක පොඩ්ඩක් මැද බේක් වෙලා මදිනවා. ඊට පස්සේ හැබැයි ඒකට සොලියුෂන් එකක් ගන්නවා. මන්ට අක් ගාලා කරන ලේයර්ස් තුනක කේක් එකක් ආවේ අපිට. ඊට පස්සේ ඒකේ උඩ ලේ එකත් හොඳයි, යට එකත් හොඳයි, මැද එක තමයි චුට්ටක් බේක් වෙලා මදි වගේ තිබ්බේ. මං කරපු වැඩේ ඒක කට එකකින් කට් කරලා ඊට පස්සේ මම මෙරයින් බටර් අයිසින් එකක් හැදුවේ. ඉතින් ඒකම ෆිල් කරන්න බෑ මොකද ඒකම ෆිල් කරොත් පැන් රස වැඩි වෙනවා. ඊට පස්සේ මං කරපු දේ ඒකට කැෂූ එතකොට කොකනට් ඒවා නම්මන ටික දාලි වෙලා ෆිල් කරලා ලස්සනට ආවේ. ඒක හැදුනා වගේම තමයි මාර රහයි ඒක. මං ඊට පස්සේ try කරලා බැලුවා ඒක ගෙදර ඇවිල්ලත් ඒක තනික තිරාමුසු වලට රෝස්ටඩ් කොකනට් දාපු ෆ්ලේවර් එකක් ආවේ. ඉතින් ඒක වැරදිච්ච අවස්ථාවක් සහ ඒක හොඳටම ආපු අවස්ථාවක්. දැන් අනිත් රටවල කෑම සංස්කෘතික කල්ට් එක එහෙම ඔයගලන් හොයනවද බැලුවද මේ කියන්නේ කම්පිටිෂන් එකේ යනකොට ඔයගලන් තව තව දේවල් හොයන්න නැතිනේ තරඟකාරීත්වය වැඩි වෙනකොට මේ අපි මේ මාරෙන් අහන්නේ කොහොමද මේ තරඟය ඇතුළේදී ඒ වෙනස් වීම කරේ අලුත් දේවල් හොයාගන්න තිබුණ උවමනාව කොච්චරද? උවමනාවක් තිබ්බා ඉගෙන ගන්න ගොඩක් තරඟ යන අතරතුර. ඒත් අපිට වෙලාවක් තිබ්බේ නැහැ එහෙම ගෙදර ඇවිල්ලා රෙසිපීස් වත් ස්ටඩි වත් කරන්න because අපි හැමදාම කම්පීට් කරා. but මං කොහොමදත් කැමති ෆියුෂන් කුකින්. ඒ කියන්නේ මම ඉටාලියන් ඩිෂ් එකක් අරගෙන මං කැමති අපේ ශ්‍රී ලංකන් දෙයක් එකට ඇඩ් කරන්න. මගේ ඒප්‍රන් එක ලැබුණෙත් එහෙම ඩිෂ් එකකින් තමයි. ඒ නිසා මං හිතන්නේ මට ඒ ස්ටයිල් එක ලොකු කියන්නේ අමාරු වුණේ නැහැ. but මං කැමති තව ඉගෙන ගන්න. ඒ කියන්නේ ෆියුෂන් කුකින් පැත්තෙන් because මට වෙලාවක් තිබ්බේ නෑ කම්පීට් කරන කාලේ. but දැන් නම් මං කැමති ඒ පැත්ත තව ඉගෙන ගන්න. ඕන නැද්ද වැරදිච්ච එහෙම අවස්ථා? තියෙනවා අනන්තවත්. හොඳම එක මොකද්ද? වැරදුනාට වැඩිය පෑන්ට්‍රි එකෙන් එක දවසක් අපිට තිබ්බා බ්‍රෙඩ් බන්ස් හදන්න. ඒකට මට ඕන වුණේ මිල්ක් බ්‍රෙඩ් එක හදන්න. මම ඒකේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක ගන්න අමතක වුණා පෑන්ට්‍රි එකෙන් මිල්ක්. ඒක නමත් මිල්ක් බ්‍රෙඩ් ඒත් අමතක වුණෙත් මිල්ක් තමයි. ඒත් කොහොම හරි මම වතුර දාලා ඒ බන්නක ඒ මගේ රෙසිපි එකටම හැදුවා. and මං එදා টপ ඩිෂ් උත් ආවා. ඒ නිසා මං හිතන්නේ කොහොම හරි ඒක ගොඩ දැම්මා. මේගොල්ලන්ගේ වැරදිච්ච අවස්ථාව තමයි හොඳම අවස්ථාව වෙලා තියෙන්නේ. දැන් මේ මිල්ක් අමතක කළා මේගොල්ලෝ මිල්ක් බ්‍රෙඩ් හදපු එක ගැන පසුතැවෙනවනේ. මාළු අමතක කළා මාළු පාන් හදන්නේ. ඕනතර නේද? මේව තියෙනවා. මාළු පාන් කොට මාළු නේ. අයියේ කවුද අපි මේ සන්දීප් ළඟට ආවොත් ඔයා මේ වගේ කියන්නේ පොඩි කාලේ ඉඳන් ඔයා අධ්‍යාපනය ලැබලා එහෙම එනකොට ඔයා කවදා හරි කවුරු හරි වෙනවා වගේ එකක් එහෙම තියෙන්නේ නැතිනේ ඇම්බිෂන් එකක්. අද දවසේ ආයේ ඒක දිහා හැරලා බලනකොට ඔයා ඉන්නේ එතනමද වෙන තැනකද ඒකට යන්න තව මම හිතන්නේ කාලින් කාලට තැන් තැන් වෙනස් වෙනවා. මොකද රට යන්න හිටියේ නෑ. රට ගියා. රට ගිහිල්ලා ජොබ් එක කළායි ලංකාවට. හැබැයි ලංකාවට එන්නේ මම මේ මට මං ආසයි උයන්න. මම රෙස්ටුරන්ට් එකක් දාන්න බලාගෙන ඉන්නේ. ඒක කරගන්න බැරි වෙන මොකද ඉන්නේ ලංකාවේ ඉකොනොමික් ක්‍රයිසිස් එක ලොකුවටම තියෙනකොට ඉන්නේ. ඒකත් එක්ක උයන්න ආසයි චෙෆ් කෙනෙක් වෙන්නත් අදහසක් තියෙන. ඒත් ඉතින් ගෙදර වැඩත් එක්ක නිකන් ඔය ගෙදරට වෙලා ඉන්නවා. ඉතින් ඒ යන යතර තුන තමයි මේක එන්නේ. තාම ගෙදරට වෙලා ඉන්නවද ටික? පොඩි බිස්නස් එකක් කරගෙන ගෙදරට වෙලා ඉන්නවා. තාම ඉන්න දැන් මේකේ වැඩ තියෙන හින්දා පොඩ්ඩක් අර අපිට එහා මෙහා යන්න විදියක් නැතුව ඉන්නවා. දැන් ඉස්සරහට මම හිතන්නේ සිනමන් ග්‍රෑන්ඩ් එකේ අපිට ට්‍රේනින් හම්බ වෙනවා. ඒ ට්‍රේනින් එක බලාගෙන ඉන්න මේ. ඒ කියන්නේ කම්පිටිෂන් එකේ වින් කරාට පස්සේ අතහැරලා දාන්නේ නැහැ ඔයගොල්ලන්ව නේ? නෑ නෑ අපි අතහැරලා අපි අල්ලගෙනම ඉන්නේ. අපි අත්තරින්නේ නැහැ තාමත් කරින්නේ නැහැ. අපි මේ බලාගෙන අත්තරිනකම්. සීතල හිම රටේස් මේ ගීතේ මනෝජ් අයියාගේ දැඩි ඉල්ලීම පරිදි තමයි මනෝජ් අයියාට කතාවක් තියෙනවා. ඒකේ මනෝජ් අයියාගේ පෙම්වතියක් ගැන ලියවිච්ච ගීතයක් මේක. මනෝජ් අයියා මාත් එක්ක කියපු ඉඳ මයික් එක නැති ඉඳ මම කියන්නම්. මනෝජ් අයියා ඒ තිබුණු ප්‍රේමය ගැන මිල්ටන් ආනන්ද මහත්තයත් එක්ක කිව්වට පස්සේ කාලයක් තිස්සේ එතුමා නිහඬව ඉඳලා ඊළඟට කරන ගීතය මනෝජ් අයියා වෙනුවෙන් කරන ගීතයක්. ඉතින් එහෙම නේ තරගයි. ගෙසෙට් එකට 95 කාලේදී
ඉතින් මනෝජය ඒක අවංකව කරපු හදවතින් කරපු ආදරයක් නිසා ඒක කිව්වා අපේ තාරකයියට කියන්න කියලා සිං. මිල්ටන් මලවරච්චි මහත්තයා කොහොම මනෝජයත් එක්ක තියෙන බොන්ඩ් එකක් තියෙන්නේ නැතිද සින්දු කියන්නේ නැතුව ඉඳලා මනෝජය වෙනුවෙන් සින්දුවක් කියන්නේ. අපි ඒ සින්දු ඔව් නේ සෑහෙන ප්‍රතිචාර තිබුණා. අපි ගීතේ කොටසක් අහමු තාරකයි. සීතල හිම රටේ මාදුටු නිල් දැසේ හිමිකාරී මාසෙව් ආදරේ ඔබ නිල්වන් තුලයි හමු වූවේ සීතල හිම රටේ මාදුටු නිල් දැසේ හිමිකාරී මාසෙව් ආදරේ ඔබ නිල්වන් තුලයි හමු වූවේ මා සෙව් ආදරේ ඔබේ නිල් නුවන් තුලයි හමු වූයේ මනෝජයි. එතකොට මනෝජය ඇදම ක්ලෝස් අප් එකේ හිටියේ. අයි මතක් වෙන්නේ. අවුරුදු කීයකට එහා පැත්තේ ඉතිහාසයක්ද මේ? 20ක් 30ක්? 1995 අවුරුදු 30ක් විතර වෙනවා. හරි සචිනයකේ. ඔය කන්තාර කියන්නේ හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතා ගන්න බෑ. හරි. අපි මේ නවින්දි ළඟට ආයෙ චුට්ටක් ගිහින් නවින්දි ගෙදර ඇඳුම් ප්‍රශ්න තියෙනවද ඔයගලන්ට? ඒ කිව්වේ? ඇඳුම් ප්‍රශ්න කියන්නේ ඔයා මල්ලි ඇඳුම් ඇඳගෙන යනවා හරි මොනවා හරි එහෙම කතාවක් මත ආවා. ඔව් නේ. නෑ මෙහෙමයි ඔයගොල්ලෝ කියන කාඩවත් අයියලා මල්ලා ඇත්ත. වෙනම ඇත්තට මට අයිය කෙනෙක් ඉන්න මාත් අයිය ගැන. ඔව් මම පුළුවන් නම් තාත්තගේ තාත්තා හෙන ලොකුයි අපිට වැඩිය. තාත්තගෙත් ඒවත් අඳින ඕවර්සයිස්ඩ් වගේ. මල්ලිගේ මගේ ප්‍රශ්නේ තියෙන්නේ මල්ලි අලුතෙන් ගෙනාවොත් ඇඳුමක් මං ෂේප් එකේ හොරෙන් ඇඳන් යනවා. එහෙම දැන් එයා රූල් එකක් දාලා තියෙන්නේ එක සැරයක් හරි එයා අඳින්න ඕනේ. ඊට පස්සේ තමයි මං අඳින්න පුළුවන්. නැත්තම් බෑ අඳින්න. නැත්තම් මේ ඔයාගේ අඳුම මල්ලි අඳිනවා කියලා හිතනවා. ඒක කරන්න බෑනේ. ඒක තමයි යාට තියෙන තරහ. දැන් මගේ ඇඳුම් එයාට ෂෙයා කරන්න බෑනේ ඔබ්වියස්ලි. එතකොට මං එයාගේ ඇඳුම් අඳිනවා එනට. එතකොට ඉතින් ඔව්. ඒක සචින්ලා ගෙදරත් එහෙම තමයි. නේ. මං අයියා එක ගොඩක් ක්ලෝස්. අපි දෙන්නගේ ගැප් එක අවුරුදු එකම. අත්‍තරම ගෙදර අයියා ඔයානේ. ඔව්. එයා නංගි වගේ ඉන්නේ. කියන්නේ මේ සාමාන්‍ය එයා ටිකක් තැන්පත් චරිතයක් නේ. ඔව්. ඒ වුණාට පොඩි කාලේ අපේ අයියා ගොඩාක් දඟයි. මම පොඩක් අහිංසකයි. පොඩි කාලේ ඊට පස්සේ මම හිතන්නේ grade 8 එකකින් පස්සේ අපි දෙන්නගේ roles දෙක මාරු වුණා. අයියා හරිම silent වුණා. මම කොහොමද ඉතින් දඟලලා. ඇයි එහෙම වුනේ? මම දන්නේ නැහැ. මම හිතන්නේ අනේ මම හිතන්නේ අපේ අයියට එක point එකකින් එහාට යට හිතෙන්නේ නැති යා පොඩක් responsible වෙන්න ඕනේ family එකේ. එහෙම කියලා මම හිතන්නේ ඒකත් එක්ක අයියා හරිම silent. එයා වැඩි එහෙම එළියට ගිහිල්ලා අර socialize වෙන character එකක් නෙමෙයි. මට වැඩිය ගොඩාක් වෙනස්. හැබැයි අපි දෙන්නා ගොඩාක් close. අයියා මම අපි දෙන්නා ගොඩාක් close. හැබැයි අයියා දැන් ලංකාවේ නැහැ. එයා ගිය අවුරුද්දේ රට යනවා. ඉතින් ඒකත් එක්ක මට අයියව ගොඩාක් මිස් වෙනවා. ඔව් ඉතින් ඒක අර හරි අවුල්. ඉතින් ගෙදර දැන් අම්මි මමයි විතරයි. උයි බලපටව දෙන්න. ඉතින් ඒකත් එක්ක අර අයියා නැති ඒ අඩුව ගොඩාක් දැනෙනවා. හැබැයි ඉතින් ඔව් එහෙම තමයි. අපි තව ගීතයකට ගිහින් ලස්සන මේ යුගුන් වියේ පහන් නොවන රැක ඇවිද යමුද රිදී නිම්නයේ මල්ම සිහින ලෝකයේ මට නැවුම් මිහිර දෙන්නේ ඔබද පෙම් වසන්තයේ ලස්සන මේ යුගුන් වියේ
සිත පුරා රැඳුණු සතුටු නිම්නෝවේ ඔබ සොයා එන්නේ මං වෙන් නොවන අදහසින් පවසන්න ඔබට රත්තරන් හැඟුම් පහන් නොවන රැක ඇවිද යමුද රිදී නිම්නයේ මල් මසිහින ලෝකයේ මට නැවුම් මිහිර දෙන්නේ ඔබද පෙම් වසන්තයේ ලස්සන මේ යුගුන් වියේ නුවන රැක ඇවිද යමුද රිදී නිම්නයේ මල් මසිහින ලෝකයේ මට නැවුම් මිහිර දෙන්නේ ඔබද පෙම් වසන්තයේ ලස්සන මේ යුගුන් වියේ ලස්සන මේ යුගුන් වියේ ලස්සන මේ යුගුන් style. ඇති අයට නැති නින්ද දුකකින් පදා පෝසත්තු දෙව්දත් වෙලා නැති අයට ඇති නින්ද සතුටින් වෙලා දුප්පත්තු බෝසත් වෙලා රැඳෙන තිලක සල්ලි හුස්මක් නැයි මල්ලි දෙයෝ උනත් කැමති තේරුණා ඕ ඕ ඕ ගාසා තීර වැල්ලේ වාගේ මැව්ව හිනේ පිල්ලි මැව්ව සල්ලි විකුණලා ඕ ඕ ඕ ඕ පොලිමට විදවන්නේ හීනියට වැරදෙද්දි ළඟ දෙයියෝ නෑ සෙත් කවිද වස් කවිද අපි කිව්වේ හරියටම බන්දාහේ කොළ හෙව්වේ නෑ රැඳෙන දිනක සල්ලි හුස්මක් නැයි මල්ලි දෙයෝ උනත් කැමති තේරුණා ඕ ඕ ඕ ඕ ගාසා තීර වැල්ලේ වාගේ මැව්ව හිනේ පිල්ලි මැව්ව සල්ලි විකුණලා ඕ ඕ ඕ වාසියට කාසියට පෙරලෙන්නේ මොන පැත්ත කාසියට පන ඇත්තේ නෑ පස්වලට යට වෙන්නේ මේ ලෝකේ ගුණ ධර්ම මිනිසුන්ට තේරෙන්නේ නෑ රැඳෙන දිනක සල්ලි
හුස්මක් නැයි මල්ලි දෙයෝ උනත් කැමති තේරුණා ගාසා තීර වැල්ලේ වාගේ මැව්වහිනේ පිල්ලි මැව්ව සල්ලි විකුණලා රැඳෙන දිනක සල්ලි හුස්මක් නැයි මල්ලි දෙයෝ උනත් කැමති තේරුණා ගාසා තීර වැල්ලේ වාගේ මැව්වහිනේ පිල්ලි මැව්ව සල්ලි විකුණලා සංගීත කණ්ඩායම් වල මේ අර ඉස්සරහා සිං කරන අයට ආවේනික මේ තියෙනවනේ නේද Dancing steps. ස්ටෙප්ස් ටිකක් අද නිකන් අර පොඩ තාම ආවේ නෑ ඒක. හරියට ඉඩමාදීද මෙතන එහෙම? නෑ 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 අර අරක තියෙන එක නෑ එතන ලගින්න ඕනේ ඒක එක්කම එනකොට එන ගන්නේ අර මිනිස්සුත් එක්ක ඉඳලා මේ අලුත් සින්දුවක් එක මේ ෆස්ට් ටයිම් මේ මාධ්‍ය කියන්නේ ඉතින් ගොඩක් thank you ITN එකට chat and music පැන්ටට කොහොමත් කවදත් කොහෙද ප්‍රතිචාර තියෙනවා ඒක නෑ අහන්න දෙයක් නෑ සුමිත්තයට ඉතින් තාම වේදිකාවක් කියන්නේ සින්දු එක ස්ටේජ් එකවත් තාම කියන්නේ ෆස්ට් ටයිම් තමයි අද කිව්වේ ඔව් thank you I think ප්‍රසංග වේදිකාවේ ඔය සින්දුව නැතුව බැරි එකක් මහගෙදර වගේ තමයි අවුරුදු 25ක් විතර මෙහෙ වැඩ කරනවානේ ඒකනේ ලක්කඩ හිටියන් රෝඩ් ෂෝ තිබ්බේ ඒකයි නම් මේ බෑන්ඩ් එකේ ප්ලේ කරලා තියෙනවා මට අර තුන්දෙනාගේ මේක ප්‍රශ්නයක් අහන්න කියන. තුන්දෙනාම උත්තර දෙන්න මේ වෙන වෙනම මුලින්ම හදපු කෑම පොඩි කාලේ හරි නැත්නම් කෑම හදන්න කොයි වයසක හරි මුලින්ම හදපු කෑම එක මතකද? මොකද? මම පොල් සම්බෝල ඇති මල්ලිමයි මට මතකයි. අපි දෙන්න තමයි හදන්න පටන් ගත්තේ. කොහොමද හොඳට ආවද? ඔව් පළවෙනි එක කොහොමත් හොඳට වෙනවා. ඊට පස්සේ ඒ රහ එන්නේ නැහැ. ඒක තමයි. හරි මාරියා. මම හදලා තිබ්බේ මාළු කෑල්ලක් බැදලා ඒකට ලයිම් වලින් සෝස් එකක් හදලා දන්න විදිහට. ඔව්. බලන්න ඒගොල්ලන්ගේ පළවෙනි කෑමත් අර හරි විශේෂයි. රොටි. මතක විදිය රොටි තමයි මට මතක. රොටි තමයි මුලින්ම හැදුවේ. හොඳට ආවා. ඇසට. හොඳට ආවා. කෑමක් කාට හරි හදලා දීලා ඒකට ලැබුණු නරකම ප්‍රතිචාර මතකද? වා නරකම ප්‍රතිචාර. ගෙදර වයිෆ් කින් කියලා කියන්න එපා. එයාගින් තමයි එන්නේ ගොඩක් වෙලාවට. ඇරුණම නෑ වයිෆ් තමයි මං හිතන්නේ ඉන්නේ. ඉස්සර කරත් වෙන්නේ වයිෆ් තමයි. වයිෆ් කියනත් කැමරා රහ නැහැ කියලා. එයා හරියට කියනවා. රහ නැත්තම් රහ නෑ. රහයි නම් රහයි කියලා කියන අනිත් අය කියන්නේ නෑනේ. බොරුවට කියන රහයි කියලා. සමහර වෙලාවට. දැන් අපි මේකේ කම්පිටිෂන් එකේ ඉන්නකොට නම් ජජස්ලා කියනවා මේව අඩුයි මේව අඩුයි කියලා. කවුරු හරි දුන්නාම අපේ මුණට කියන්නේ නෑනේ. වගේ කෑම එක හරි නෑ මේව නෑ මේව නෑ කියලා. වයිෆ් හැබැයි හරියට කියනවා. වෙන අය කියන්නේ නෑ. මාරියා මගේ බබාලා දෙන්න තමයි ඇත්තටම කියන්නේ. හරි නැත්තම් හරි නෑ. හොඳයි නම් හොඳයි කියලා කියනවා. මට මතක නෑ ඉතින්. අවුරුදු 9යි අවුරුදු 7යි. එහෙම චූටිමත් නෑ. ඒ කට්ටිය ෆුඩ් ක්‍රිටික්ස් ලා නිසා කියනවා. රහ නැත්තම් රහ නෑ. මනෝජ් මෑතක ගැන අපි මාශිප්කට ආවට පස්සෙන් සමහර කෑම හදන් ට්‍රයි කරන්න තුරම නූල්ස් හෝමේට් හදල තිබ්බෙ නෑ මම ගෙදරහිල්ල ට්‍රයි කරලා හැදවා හදලිවල් අම්ම කිව මේ ආයම බ්‍රෑන්ඩ් ගේන්න බෑ ආයමොයි වර්ග ගේන්න එපා කිව මංගත ම කරවෙන හිටිය ආ මේ මනෝච්ච මේ ඉන්නකොට නියම් මේ කැනෙ කෙනෙක් මතක් වෙනවා. පොඩි නිය රැප කෙනෙක් ඩාන්ස කෙනෙක් නේද? අර ඉමල් කළා වගේනේ වෙන්රෝයි වගේ අර පොඩි ඉන්නේ රැප් අමුතු ආටිස් මේ වගේ ඇයි ඔය කියන්නේ වගේ පෙනුම වෙනස් කරාද මේ කියන්නේ මේ කම්පිටිෂන් එකේදී වෙනස් කරාද? කම්පිටිෂන් බැන්දානම කලින් යූ දැම්මේ නැහැ. කම්පිටිෂන් එක සෙව්වන් දී සෙව්වන් තමයි දාන්නේ. ඊට පස්සේ මේ මම ඔය එක චැලෙන්ජ් එක මේ එයා ළඟ එක්ස්ට්‍රා තිබිල එකක් මේ දානවද කියලා ඒ දැම්ම ටිප් එක තමයි එක දිගට එන්නේ දාව. thank you. කවුරු හිතර දැනන්නේ කියලා තියෙනවද ඒක ලස්සනයි කියලා? ඔව් ගොඩක් අය කියලා තියෙනවා. ගොඩක් අය. හරි. තාරකයි අපි මේ ෆිල්ම් එක ගැන චුට්ටක් කතා කරමු. ගීත 4ක් කියනවා කියලා කිව්වා. ඔව් ගීත 4. ඒවා සංගීතය නව සංගීත සංයෝජනයක් එකතු නව අපේ නව සංගීතයක් කරන අපේ සුරිත් මාලි අයියා තමයි මියුසික් කරන්නේ. සුරේෂ් මාලි. ඔව්. ඒවා පටිගත කරලා ඉවරද? ඔව් මම දැන් සින්දු 4ක් කරා. අද තමයි ඔක්කොම ඉවර කරේ. එතකොට ෆිල්ම් එක මෙහෙ රිලීස් වෙනකන් ඉන්නේ නැහැ නේ අයියා නෝ. මම යනවා. ඉක්මනට යනවා.
අයියා කැමති තාත්තගේ ඔයා කැමතිම සින්දුව මොකක්ද? මං ආසයි මේ මදුමල සින්දුවට ආසයි මම. මදුමල ලෙස. අපි සුට්ටක් අහමු. අපි ඒ ගීතය අර මේ අන්තරා කොටසකින් අහන්න පටන් ගමුද? හා. අපම සිතුවිලි බීවි තෙරපි එකිනෙක පැටලෙන්නේ කොහොම පටන්ගෙන මොනවලියන්නද නැත මට වෙට එන්නේ කෙටියෙන් පවසමි මගේ ආදරේ කීමට ඇති සැමදේ පරිමිරැචිනියේ එදා වගේ අදත් ඔබට තවම මම ආදරේ ඔබට තවම මම ආදරේ මදුමල ලෙස මුදු මගේ පියාදර මිහිරා වියවෙතටයි ඔබ සීකර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි ඔබ ස්තුතියි. අපි තව ගීතයකට ගිහිල්ලා මෙහෙමනා. යමුනේ. හරි. අපි ඊළඟ ගීතය ගායන ආරාධනා කරනවා.
අයිට අපි මේ සචිනයක් පැත්තට සචිනයක් කිය දැන් සචිනට මේ පොඩින් සචිනට ෆිල්ම් එකේ ගොඩාක් හොඳ යාළුවෝ සෑහෙන්න හිටපු කෙනෙක්නේ. ඔව්නේ. ඔව්. එතකොට සචිනී හොඳට යාළුවොත් එක්ක එළියට ගිහිල්ලා කාලා බීලා එහෙම ජීවිතයක් තිබ්බ කෙනෙක්. තවාමත් එහෙමද? නෑ මම දැන් පොඩක් මචුව වෙලා ඉන්නේ. ලොකු ළමෙක් ලොකු ළමෙක් කියලා. නෑ මම හිතන්නේ මෙහෙමයි ඒ කියන්නේ අපිට කාලෙන් කාලෙට අපිට යාළුවෝ ලං වෙනවා යාළුවෝ ඈත් වෙනවා. ඒවත් එක්ක මම හිතන්නේ ලයිෆ් එක කියන්නේ මෙහෙම කියන්නේ එක්ස්පීරියන්සස් එක යන ජර්නි එකක්. ඉතින් ඒකේ මම හිතන්නේ අර අපේ වයිබ්‍රේෂන් අපේ ෆ්‍රීකවන්සි එකට ලයින් වෙන කට්ටිය තමයි අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්නේ. මම හිතන්නේ අපිත් එක්ක අර අපිට ලයින් වෙන්නේ නැති කට්ටිය ලයිෆ් එකට ඇවිල්ලා ඒගොල්ලන්ගෙන් එක්ක අපි මොකක් හරි එක්ස්පීරියන්ස් කරලා හරි මොකක් හරි හේතුවක් මත ඒ ලයින් වෙන්නේ නැති කට්ටිය තමයි ඈත් වෙන්නේ. ඉතින් මම හිතනවා ඒ හැම එකක්ම එක්ස්පීරියන්ස් එකක්. ඔය හැම එකක්ම වෙන්නේ එහෙම වෙන්න තියෙන නිසා කියලා. ඉතින් ඒක මං හරිම පොසිටිව් ඇටිටියුඩ් එකකින් ඒක ගන්නවා. ඒ යාළුවෝ එන එක අනේක හැබැයි ඉතින් අර මම ගොඩක් ඇටච් වෙන කෙනෙක්. යාළුවන්ට උනත් මම හරි ඇටච් වෙනවා. එහෙම වෙලා අර යාළුවෝ ඈතදී දුකක් ඇති වෙනවා. ඒත් මං ඉතින් පස්සේ මටම ඉතින් හිතනවා කමක් නැහැ. ලයිෆ් එකේ හැමදේම වෙන්නේ එහෙම වෙන්න තියෙන හින්දා හොඳකට හරිම අපි මොකක් හරි ඉගෙන ගන්න දෙයක් තියෙනවා නම් එහෙම නැත්නම් අපේ හොඳකට කියලා ඉතින් ඔක්කොම එහෙම වෙන්නේ හේතුවකට යාළුවොත් එක්ක එක්ස්පීරියන්ස් කරන්න ඕන කාලේ මම හිතන්නේ එහෙම යාළුවෝ හිටියා. හැබැයි දැන් මට හිතෙනවා අර සර්කල් එක අඩු වෙලා පොඩි සර්කල් එකක් ඉද්දී අපේ ඔළුවටත් ඒක එකක් නිදහස්ුයි. ඒ ඉන්න ඕන කට්ටිය තමයි ඉතින් රැඳිලා ඉන්නේ. ඉතින් එහෙම තමයි. පොඩි කාලේ පාසල් කාලේ මේ විවාද තරම් කතික තරම් වලට එහෙම ගිහලා තියෙනවද? නෑ මං ඇත්තටම අහන්නේ. ඔව්. නෑ ලස්සන කතා කරන හින්දා මං ඒක ආවේ. ඕ මෙයා කතා කරන්නේ. non stop අය නවත්ත ගන්න නෑ ඇත්තට මේ හරි මේ විශ්වාසයෙන් කතා කරනවා. ඒක සචිනගේ විශ්වාසයක් ඇති වෙනවද ඉතින් මම කතා කරන්නේ? නෑ ඇති වෙනවා. බොරුවක් කිව්වත් ඒක ඇති වෙනවට වගේ හකින්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. නවින්දි ළඟට ගිහලා නවින්දිට ෆීල්ඩ් එකේ යාළුවෝ ඉන්න ගොඩක් නේ. ඔව් ඉන්නවා. මේ සචිනී කියපු කතාවත් එක්ක වා එකඟද මොකද තත්ත්වේ? කියන්නේ ලොකු සර්කල් එක පොඩි වෙන තරමට මෙන්ටල් ෆ්‍රීඩම් එක ගොඩාක් ඉගෙනගෙන තියෙන මේ යාළුවන්ගෙන් තමයි. හැබැයි ෆීල්ඩ් එකේ කට්ටිය එහෙම ලොකුවටත් නැහැ මං හිතන්නේ. අර අපේ වයස කට්ටියත් එක්කම තමයි මං ඉන්නේ. අර සර්කල් එක අඩු වෙන තරමට හරිම ලේසි නේද? මමත් හරිම ගොඩාක් තනියෙන්ම ඉන්නේ අනේ. අපේ මල්ලි කියනවා මට යාළුවොත් එක්ක ඉන්න බෑ කියලා. ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඇත්තටම ඒත් ඇත්තටම අර සර්කල් එක පොඩි වෙන තරමට හරිම මන් දන්නේ හරිම ලේසි හැමදේම එහෙම ලොකු ඇටැච්මන්ට්ස් එහෙමත් නැහැ නේද? නවීදී දැන් ඔයා ෆීල්ඩ් එකේ දැන් කැරක්ටර්ස් එක එක විදිහව කරලා තියෙනවා. ඔයාට ආසාවක් හිතේ තියෙනවද මට මේ වගේ කැරක්ටර් එකක් හම්බුනොත් මට මේ වගේ කැරක්ටර් එකකට සාධාරණයක් කරන්න පුළුවන් කියලා කරන්න ආසාවෙන් ඉන්න කැරක්ටර් එකක් එහෙම තියෙනවද? මම ගොඩාක් මූවීස් එහෙම බලනවා. මට ඔය ආසාව කාලෙන් කාලට එක එක දේවල් එනවා. මං හරිම කැමති මං ඉස්සරින්දම මේක කියනවා. නිකන් ඇඩික්ට් කෙනෙක්ගේ චරිතයක් වගේ රඟපාන්න මං දන්නේ නැහැ කියලා. මොකද මම මේක නිකන් එක ජෝනර් එකක් තියෙනවා මේ ඒ කියන්නේ ඒකේ මූවීස් ඔක්කොම තියෙන්නේ කෙලින්ම ඇඩික්ෂන් ගැන. මම පිස්සුවෙන් වගේ බලනවා. ඒ කියන්නේ අපි මං හිතන්නේ අපි කවුරුත් මොකකටවත් එහෙම ඇඩික්ට් වෙලා ඉන්න සබ්ස්ටන්ස් අබියුස් බේසිකලි මේ එහෙම ඇඩික්ට් වෙච්ච කට්ටිය නෙමෙයි. ඉතින් හැබැයි අර මං හරිම කැමති මේ වගේ චරිතයක් ලැබෙනවා නම් ඒක මං හිතන්නේ ලංකාවේ මං දැකලත් නෑ එහෙම කවුරුත් එහෙම චරිතයක් පෝට්‍රේ කරනවා කොහොමවත් දැකලා නැහැ මං. සචිනයක් කර තියනවද එහෙම? මට අර කිව්වාගේ මටත් එහෙම කාලෙන් කාලෙට එක එක වෙනවා. මං හිතන්නේ මං ආසයි කොහොමද කියන්නේ මේ පාරේ යාචක අන්න හරි. ඒක තමයි මම ඔළුවෙන් හිතුව වචනේ මට ඒක ආවේ. මගේ දිහා බලලා නිකන් යාචක මගේ දිහා බලලා යාචක කියා ගන්න බැරුව ඉන්නවා. නෑ මට ඒක ඔළුවෙන් ගිහිල්ලා තියුනේ. යාචක එන්නේ එහෙම කැරක්ටර් එකක්. බලනවා යාචකෙක් වගේ පේනවා. නෑ මං හිතුවා ඒක මං කියද්දි ඔයාට ඒක තේරිලා කියයි කියලා. ඔය කිව්වේ ඉතින්. එන්නේ කැරක්ටර් එකක් කරා. පත්සනේ ආවේ නෑ. අයියේ මියුසික් වලත් ඔය අර කියන ඇඩික්ට් වෙන ගතිය. දැන් ඔයාව අපි බලාපොරොත්තු වෙන්නේ හැමදෙස්සම ආගේ ඔඩියන්ස් එක බලාපොරොත්තු වෙන්නේ ඔය දැන් අපි අහපු ජාතියේ ගීත ගයනවන්නේ. හැබැයි ඔයාගේ යාළු මිත්‍රයෝ විනෝද වෙන තැන්වල පවුලේ අය වෙන්න පුළුවන්. එහෙම තැන්වලදී ඔයාලට වෙන වෙන ගීත ඉල්ලීම් පවා ඇති නේ? එහෙම ගයනවනේ නේද? කියනවා. අපි ගයමු කොහෙනම්? කියමු. මයික් එකේ වන්නකො. අපි මේ කාගේ ගීතයක්ද ගයන්නේ? මර්වින් පෙරේරා මහත්මයාගේ ගීත?
හරි. පිළින? නගරයමා ඔබ මුණ ගැසුණු නගරයයි මේ නගරයමා ඔබ වෙන් කිරුණු නගරයයි මේ නගරයමා ඔබ මුණ ගැසුණු නගරයයි මේ නගරයමා ඔබ වෙන් කෙරුණු නගරයයි. තව මොනවද කියන්නේ බෑන්ඩ් එකේ සින්දු වලට ඕන එකක් කියනවා. රෙගේ පැත්තට තමයි ඉතින් බාරනේ. ඒ අපි ස්ටේජ් පර්ෆෝමන්ස් ලයිෆ් එකේ ගොඩක් පරණ සින්දු ගොඩක් කියනවා ගොඩක් තියෙනවා කියන්නේ. සුනිල් විදර්සිංහ සර් ඔය ස්පීකර් දැක්කම මම දුවනවා. කැරකු දැක්කම මම හැංගෙනවා. මුද්දු සාත්තු. ඒ දවස් දෙක සින්දු කියද එක දිගට. දවස් දෙක සින්දු කියද. ඒ කියන්නේ ඒක දැන් අර ජෑම් එකක් කියලා තියෙන එක වරදක් නෙමෙයි. නිකන් මේ වගේ අර අවුජ ස්පීකර් වගේ චූටි එකක් තියන මයික් එකක් දාගෙන ඉන්නවා. ඒක වරදක් නෙමෙයි. මම නම් හැංගෙනවා. අනිවාර්යයෙන්. ඒක සින්දු වල ආදරේ. Thank you. හරි ගොඩක් ස්තුතියි අපි ඉල්ලීම වෙනුවෙන් ගැව්වට අපි තව ගීතයකට ගිහිල්ලා එමුද? ගීතයට ගිහිල්ලා නේද? මා සෙනෙහස පාලා ඒ මා සිත බැඳුනා සැනසීමක් සිතට දැනීලා පිරුණාසේ මට දැනුණා මහා සෙනෙහස පාලා ඒ මහා සිත බැඳුනා සැනසීමක් සිතට දැනීලා පිරුණාසේ මට දැනුණා දුටුවාපියේ සීනින්රේ දුටුවාපියේ දෙදෙනා බැඳී ආදරේ මහා සෙනෙහස පාලා එය මහා සිත බැඳුනා සැනසීමක් සිතට දැනීලා පිරුණාසේ මට දැනුණා ඔබටයි කියාලා ගියක් ලියා ඒ මා ගයන්නම් දිනයක් සොයා පැතුමන් සිතේ ඉතිරි අතේ පැතුමන් සිතේ ඉතිරි අතේ දෙදෙනා බැඳී ආදරේ මහා සෙනෙහස පාලා ඒ මහා සිත බැඳුනා සැනසීමක් සිතට දැනීලා පිරුණාසේ මට දැනුණා මහා සෙනෙහස පාලා එය මහා සිත බැඳුනා සැනසීමක් සිතට දැනීලා පිරුණාසේ මට දැනුණා සැනසීමක් සිතට දැනීලා පිරුණාසේ මට දැනුණා සැනසීමක් සිත දැනීලා පිරුණාසේ මට දැනුණා මෙතනින් පස්සේ මේ කිරුලෙන් පස්සේ මේ තුන්දෙනාගෙන් අපි මේ
අදහසක් ගමු. ඔව්. මොකද වෙන්නේ ජීවිතේ කොහෙටද මොකක්ද ඉලක්කය? ලංකාවේ නතර වෙද්දී ජාත්‍යන්තරයට යයිද? මට එහෙමත් හිතෙනවා සමහරවිට. කවුද මනෝජ්? ජාත්‍යන්තරයට යන්න ඕනිනේ. මොකද අපේ කෑම අනිවාර්යෙන් අරගෙන යන්න ඕනි ඉස්සරහට. මොකද ශ්‍රී ලංකන් කුසින් කියන්නේ හරි ලස්සන දෙයක් සහ මං හිතනවා අනිත් දේවල් වලට ගොඩක් අමාරුයි කරන්න. අනිත් දෙක ඒක අරගෙන යන්න පුළුවන් හරි ඊසි දැනටවත් මම දකිනවා මම ෆලෝ කරන ගොඩක් චෙෆ්ලා ඉන්නවා ලංකාවේදී ඇත්තටම ෆ්‍රාන්ස් වලේ මම ගොඩක් ෆලෝ කරන කෙනා මිනෝද් දිලක්ෂන් කියලා මාර ලස්සන ඩිෂස් හදනවා අපි ලංකාවේ කෑම. ඉතින් ඒවත් එක්ක ඉස්සරහට යන්න තමයි හිතන් ඉන්න නිසා අර මම විශ්වාස කරන දෙයක් තමයි මේ දැන් අපිට මට පොඩි කාලේ තිබ්බේ නැහැ දැන් චෙෆ් කෙනෙක් වෙන්න ඕනි කියලා. අපි යන්න අපි දේවල් ඉගෙන ගන්න තමයි අපේ එම් එකත් බිල්ඩ් අප් වෙන්නේ. ඒ වගේ දෙයක් තමයි දැනට රෙස්ටොරන්ට් වල පොප් අප්ස් වගේක් ඇවිල්ලා තිනවා මරියට මට දෙන්නටම ගොඩක් ඒ වගේ. ඉතින් ඒ ටික කරගෙන මේ වැඩ ටික ෂේප් එක කරගෙන යනවා සිනමන් එකේ ට්‍රේනින් එකත් ඉවරලා තමයි ඊළඟ ස්ටෙප් එක මොකක්ද කියලා බලන්න ඕනේ හරියටම. මාරියා අනිවාර්යෙන් ජාත්‍යන්තරයට අරන් යන්න ඕනි කියලා හිතනවා because අපේ කෑම ගොඩාක් underrated Sri Lankan food. අපේ තියෙන spices and ගොඩාක් ingredients අපේ even rice and curry එක අපි basic කියලා කිව්වට ඒක මම හිතන්නේ මේ platform එක use කරලා අපි internationally ගෙනියන්න ඕනේ. So that is a goal. මගේ අනිවාර්යෙන් goal එකක්. and මම ඉදිරියට ගොඩාක් content කරන්න ඉන්නවා some cool content. yeah ඒක තමයි. සති මමත් ඇත්තටම කැමති ජාත්‍යන්තරයට ඊට කලින් මම කැමති ලංකාවේ මගේම කියලා බ්‍රෑන්ඩ් එකක් මිස්ටර් බූවල්ලා බ්‍රෑන්ඩ් එකක් ගන්න. ඉතින් ඒකත් එක්ක ගොඩක් දුර යන්න බලාගෙන ඉන්නවා ඉතින්. මුලින්ම නම රෙජිස්ටර් කරලා ඉන්න. ඉක්මනට හෙට උදේම නම රෙජිස්ටර් කරන්න හෙට කියන්නේ. ඔව් නේද? තාම ආසන්න වෙලාවේ මොකද නැත්තම් ඔක වෙන කවුරු හරි මේක කරනවා. ඒ නිසා ඒ ගැන පොඩ්ඩක් හිතන්න අපි හිතන්නේ නැති වෙලාවක කවුරු හරි ගන්නවා. ඒකයි වැඩේ. ඊට පස්සේ වැඩක් නැහැ. එක්කතන ඔබනවා. අන්න අනිවාර්යයෙන්. ඉස්සර දැක්කොත් බෝන දැක්කොත් ඔබ දැන් දැක්ක තැනම ඔබනවා. ආයෙ පස්සේ බලන්න ඒකද පරිත්තම. මේ පැත්තෙන් නවින්දිට අපි සමුදිනවා බොහොම ස්තුතියි නවින්දි. තව නිර්මාණ කටයුතුත් එක්ක කාර්යබහුල වේ ඉස්සරහට අපි තව දවසක හම්බෙලා කතා කරමු. බොහොම ස්තුතියි අදාවට. ඔයගොල්ලන් දෙන්නවත් ගොඩාක් ස්තුතියි නෙක්. ඒ වගේම තාරකයට අපි ස්තුතිවන්ත වෙනවා. තාරකයි ඒ වගේ පැමිණීම මම හිතන්නේ මෙතනදී සියලුම කලාකරුවන් විශ්ව මනෝජය අපේ නිෂ්පාදකතුමා ඇතුළු සියලු දෙනාම ස්වාධීන රූපණි මාධ්‍ය ජාලයේ විදියට ගෞරවයක් ඔබේ පැමිණීම. අපි ඉන්ද්‍රසිරි සුරවීරයත් මතක් කරනවා මට නිතරම මේ වැඩසටහන වෙන අවස්ථාවලත් මැසේජ් කරලා කතා කරලා කිව්වා අයියා ගැන ගොඩක් දේවල්. ඉතින් ආයේ ලංකාවට ආව දවසක අපි හම්බෙලා කතා කරමු. ඔය දෙන්න thank you දෙන්නම සුරයායට මේ කොටම thank you ආරාධනා කරාට. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. මේ පැත්තෙන් සදීප් මාරියා මනෝජ් බොහොම ස්තුතියි. thank you. ආයේ දවසේ අපි එන්න අපි කතා කරාම එන්න. ඉතින් සුබ පතනවා රටක් ආදරය කරන තුන්දෙනෙක්. අපිට ආයේ කතා කරලා ජාත්‍යන්තරයට ගිහිල්ලා ඉඳී දන්නෙත් නැහැ. ෆැන්ටයි බොහොම ස්තුතියි. අද ඔයා එක්ක අපි බොහොම රසවත් පැය දෙකක් ගත කරා. thank you. ඉතින් මටත් එන්නේ කොට සර්ප්‍රයිස් බෑන්ඩ් එකකින් chat music වෙදලත් thank you. අද සතුටු දවසක්. දවසක ආසක හම්බෙමු. හම්බෙමු. සචිනියක්ගේ ඔයගේත් වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අලුත් නිර්මාණ වලින් දකින්න ලැබෙන්න කියලා විශ් කරනවා. බොහොම ස්තුතියි. ඉතින් thank you ITN crew එකට රසික අයියා මනෝජ් අයියා සවි දෙන ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා. ඉතින් අද මට සාරි සතුටුයි මේගලන්වත් හම්බුනේ. ඉතින් අද හරි හොඳ දවසක්. සචිනියක්ට අපි අද දවසේ කරලා දුන්නේ ඔක්කොම දේ තමයි ඒක. හරි. අපි එහෙමනම් මේ රාත්‍රියේ සමුදින අපේ අනුග්‍රහක බෞද්ධ මතක් කරන විජය නිෂ්පාදන අශාදි ජුවලර්ස් සහ රෝමා කැෆේ. එයාට ස්තුතියි. අවසාන වශයෙන් මනෝජය ත්‍රිතාල් ආදරණීය සියලුදෙනාට ස්තුතිවන්ත වෙනවා. අපි අවසන් ගීතය ගායන්න ආරාධනා කරන්නේ ෆැන්ටයි වාට. අපි නිෂ්පාදක කණ්ඩායම සියලුදෙනාට ස්තුතියි. සුබ රාත්‍රියක්. වදකි ජීවිතේ වී පැණි පිරීලා ඇතේ මතිලා දුම් නද දීලා සැනසෙමු අපි හිතුමන්නේ මලින් මලට වියවමු තුඩින් තුඩට රොන්දමු පියත්තමා රස ඉහිරෙන මල්වැල්ලෝ සොයාගෙන යමු ඇලුවා
පිරුණාවාගේ සඳගිලුණාද ඉන්න ටික කාලෙදී රසට රසක් දී මිහිරට එක්වී අපි වෙමු මී මැසි පොදී මීමැසෝ ඔබයි මමයි මීමැසියෝ ලඟු තමයි මීමැස්සෝ ඔබයි මමයි මීමැසියෝ ලඟු තමයි මේ වදකි ජීවිතේ මේ පැණි පිරීලා ඇතේ වත්වීලා ගුම්ගුම් නද දීලා සැනසෙමු අපේ හේතු මතේ ලස්සන දේ ගැන ඇස්සදිලා යයි සිරිබර විසි කුරුලෝවේ දකින දැකුම් සිත වසඟ කරාලයි දැසට මේ රස සුවේ සන්තෝසේ දුකයි සැපයි සාදා දෙන්නේ අපේ හිතයි සන්තෝසේ දුකයි සැපයි සාදා දෙන්නේ අපේ හිතයි වදකි ජීවිතේ මී පැණි පිරීලා ඇතේ මත්විලා ගුම්ගුම් නද දීලා සැනසෙමු අපි හිතු මතේ මලට පියඹමු තුඩින් තුඩට රොන්ගමු විරල් තමා රස ඉතිරෙන මල්වැල් ඔවුන් සොයාගෙන යමු ඔවුන් සොයාගෙන